තියරි කියන එක හරියටම ආවරණය වුණොත් ඔයාලට පුළුවන් සමහරලාට අපි ක්වෙස්චන් එකක් නොකලත් හරියටම මේක අවබෝධ කරගත්තොත් ඕනෑම ක්වෙස්චන් එකක් ප්‍රශ්නයක් කියවලා මේ තේරුම් ගන්න හරි පහසුයි. හරි. ඒක නිසා මේ ගැඹුරෙන් තියරි ඉගෙන ගන්න එක තමයි අංක 1. කලබල වෙන්න එපා ප්‍රශ්න අනම්මනම් මට බැරි වෙයි කරගන්න බැරි වේද පුළුවන් වේද ඒක කන්ෆර්ම් වෙනවා. අපි ලෙසන් එකක් ඉවර වුණාම මේ ලෙසන් එකට රිලේටඩ් ක්වෙස්චන්ස් ඔයගොල්ලන්ට කරන්න තියෙනවා. එහෙම කරපුවාම මේ කරලා බලන්න. එතකොට ඔයාලට තේරෙයි මේ ඒක කරගන්න පුළුවන්ද බැරිද කියලා. හරි. ඒක තමයි අපේ ටාගට් එක. හරි. ලෙසන් එකක් ඉවර වුණාම අපි පාස් පේපර් ක්වෙස්චන් එකක්වත් අපිට හරියට කියවලා කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ඉතින් අපි වැඩි විස්තර කියන්න අපිට වෙලාවක් නැහැ. ඉතින් තාම සීමිත කාලයක් ඇතුළත අපිට ලොකු වැඩක් කරන්න වෙනවා. මොකද අවුරුදු දෙකක සිලබස් එකක් දැන් අවුරුද්දකින් කරනවා කියන එක අපි හිතනවට වඩා ලොකු සැලසුමකින් තමයි කරන්න වෙන්නේ. හරි. හරි අඩුපාඩුවක් නැතුව අපිට කරන්න අවශ්‍ය වෙනවා. රයිට්. හරි. එහෙනම් බලා ගන්න හොඳට අපි මේ වෙනකොට 4th lesson එකෙන් තමයි පටන් ගන්නෙ. දැන් මේවත් පැහැදිලි කරන්න මේ කලින් මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ අපිව විශ්වාස කරලා මේ වැඩේට සම්බන්ධ වෙන එක තමයි අංක 1ට කරන්න ඕනේ. මේවා පැහැදිලි කරන එක මීට කලිනුත් මම චුට්ටක් කියලා තියෙනවා. නමුත් මේ ක්ලාස් එක ඇතුලේ මම එහෙම කළේ නැහැ. අපිට 1 2 3 කියන පාඩනුත් කවර් කරන්න වෙනම ප්ලෑන් එකක් තමයි වෙනම සැලසුමක් තමයි අපි ඊට කරන්න වෙන්නේ. ඉතින් අපි හිතනවා අපි ක්‍රිටිකල් ලෙසන් එකක් හැටියට 4th lesson එකෙන් පටන් ගත්තොත් ඒ 4th lesson එක එතකොට 5th lesson එක ගත්තාම සමහරවිට 2nd lesson එක 5th lesson එක ඇතුලේ අපිට ඉගෙන ගන්න පහසුව ලැබෙනවා. ඒ වගේ අර 2nd lesson එක වෙනම ටච් කරන්න ඕනේ නැහැ. සමහරවිට lesson එකක් ඇතුලේ අපිට ටක් ගාලා ඒ වල අවශ්‍ය explanations කරගන්න පුළුවන්. ඉතින් අපි 4th lesson එක කතා කරනකොට සමහරවිට 3rd lesson එකේ සමහර දේවල් ඕන වෙන තැන් තියෙනවා. ඉතින් ඒ වගේ අපි ඒ තැන්වලදී ඒ අවශ්‍ය කාරණා ටික කරගත්තොත් මම හිතනවා ලේසියි. ඒක නිසා අපි මේ වගේ රිවිෂන් එකක් හෝ මේ වගේ ස්පීඩ් තියරි එකක් කරද්දි ස්පෙෂලි මේ වගේ ලෙසන් එකකින් පටන් ගන්න එක වඩාත් හොඳයි. මොකද එසේ පේපර් එකේ ෆස්ට් ක්වෙස්චන් එක හැටියට හැබැයි වට මේ එහෙම වහල් වෙන්න එපා එකම අහන්න ඕන සමහරලාට දෙකට මේක අහලා තිබුණොත් ඉතින් ඔන්න කන්ෆියුස් වෙනවා. රයිට්? එහෙම වෙන්න බෑ. කොයි ප්‍රශ්නේ හැටියට අහලා තිබුණත් ඔයාට ක්වෙස්චන් එක කියවලා ඒකට ගානට අප්‍රෝච් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. හරි? හැබැයි කොහොම නමුත් එසේ ක්වෙස්චන් එකක් හැටියට අපි මේ 4th lesson එකේ ක්වෙස්චන්ස් එනවා. ඉතින් අපි කිව්වොත් මොකද්ද lesson එක කියලා? lesson එක ඇවිල්ලා right lesson එක ඇවිල්ලා logic gates කියලානේ අපි පොදුවේ කියන්නේ. digital circuit design අනම්මන එක එක වචන වලින් අපිට මේක කියන්න පුළුවන් ගැටලුවක් නැහැ. නමුත් ඉතින් අපි කවුරුත් පොදුවේ දන්නවා මේ lesson එක පුරාවටම මේ පාඩම පුරාවටම ඔයාලට මේ logic gates තමයි apply වෙන්නේ. හරි පටන් ගන්න පිටුවේ ඉඳන් අන්තිම දක්වා අපේ planning, සැලසුම්, designing ඔක්කොම කරන්නේ logic gates කියන කාරණාවෙන්. හරි. ඉතින් මේක අපි බොහොම කෙටියෙන් කිව්වොත් logic gates right? logic gates කියන එක circuit designs වලට පාවිච්චි කරනවා. අපිට සාමාන්‍යයෙන් gates වර්ග තියෙනවා. gates වර්ග තියෙනවා. අපි ගමුකෝ ඉස්සල්ලා පිළිවෙලක් අවශ්‍ය නැහැ මේකට. AND gate කියලා එකක් තියෙනවා. OR gate කියලා එකක් තියෙනවා. අපිට NOT gate කියලා එකක් තියෙනවා. XOR gate කියලා එකක් තියෙනවා. fifth එක XNOR gate කියලා එකක් තියෙනවා. right? XNOR gate කියලා එකක් තියෙනවා. right? එතන මේ gates වලින් combinational logic gates ගොඩක් වෙලාවට හැදෙනවා. දැන් මේකත් combinational logic gate එකක්. අපි මෙහෙම ගමු. මම මේක අයින් කරන්නම්. මේකට අපි නමක් දාමු basic logic gate කියලා. හරි. දැන් මේවා තමයි මම කතා කරන basic logic gate. අපි සිංහලෙන් කියන්නේ මූලික තාර්කික ద్వාර. right? basic logic gates. එතකොට අපි combinational logic gates කියලා කියන්නේ combinational සංයුක්ත තාර්කික ద్వාර. right? combinational logic gates සංයුක්ත තාර්කික ద్వාර මොනවද කියලා අහුවොත් ඔන්න අපිට තියෙනවා right? first place එකේ තියෙනවා අපිට ඕන NAND කියන එක ගන්න පුළුවන්. NAND ඒ කියන්නේ මේ AND gate එකේ NOT gate එකේ combination එක. right? ඊළඟට අපිට ගන්න පුළුවන් NOR gate එක. එතකොට ඒක OR gate එකයි NOT gate එකේ combination එක. right? NOR gate එක. ඊළඟට අපිට පුළුවන් third one හැටියට ගන්න XNOR කියන එක. XNOR එක ගන්න පුළුවන්. ආයෙත් XOR gate එකයි
not gate එකේ combination එකක් හැටියට. ඒක ඔහොම තමයි මේ combinational logic gates හැදෙන්නේ. ඒක combinational හැමතිස්සෙම ඔයාලා දැක්ක හදන්නේ මෙන්න මේ මෙතන තියෙන not gates වලින්. right මේ තියෙන not gates වලින් තමයි combinationals හැදෙන්නේ. එතකොට මේ ඕනෑම gate එකක් combine කරලා ඒවට combinational කියන්නේ නැහැ. right ඉතින් and එකයි o එකයි combine කරලා ඉතින් ඒකත් combinational logic gate. දැන් මේක logic gate එකක් කියලා අපි සලකන්නේ. සවාලා එහෙම වැරදි වැටහිමක් ඉන්නෝ නම් එහෙම එකක් නෙමෙයි. XO එකත් සාමාන්‍යයෙන් අපි basic logic gate එකක් කියලා සලකන්නේ. ඒක combinational නෙමෙයි. ඉතින් ඒකේ combinational එකේ එන්නේ ඒක not එකත් එක්ක combine වෙනකොට. right? හරි. දැන් ඔයා ඊළඟට දැනගන්න ඕනේ කාරණාව දැනට exam එකට අහලා නැති වුණාට මේ gate එකක් කියලා කියන්නේ සංකේතයක්, symbol එකක්. right? මේ gate එකක් කියලා කියන්නේ symbol එකක්. දැන් ඔය symbol එක නෙමෙයිනේ ඇත්තටම. ඔය symbol එක පාවිච්චි කරන්නේ designing වලට. අපිට ලේසියට. ඇත්තම කතාව මේක සර්කිට් එකක්. ඉතින් මම උත්සාහ කරන්නේ මේ ඔක්කොටම සර්කිට් අඳින්න. මොකද ඔයාලට මේකේ තියරි එක හරියටම කැප්චර් වුණොත් දැනුණොත් තේරුණොත් මම හිතනවා ඔයාලා නිර්මාණශීලීව ඉතුරු සර්කිට්ස් ටික ඕනනම් අඳින්න පුළුවන්. දැනට එක්සෑම් එකට අහලා නැහැ. අහලා නැති වුණාට මතක තියාගන්න එහෙම දැනටනේ අහලා නැත්නම් ඉදිරියට අහන්න පුළුවන්. right? ඒ හැකියාව තියෙනවා. ඉතින් අපි සිලබස් එකක් ඉගෙන ගන්න ඕනේ දැනට පේපර්ස් වලට අහලා තියෙන්නේ මොනවද කියලා නෙමෙයි. සිලබස් එක කම්ප්ලීට්ලි අපි ඉගෙන ගන්න ඕනේ. right? එතකොට මේක සමහර වෙලාවට අපි හරියට බැලුවොත් පාස් පේපර්ස් ටික තාම සිලබස් එකෙන් 160ක් 75ක් අහපු තැන් ඇති. right? 125ක් විතර තව තියෙනවා අහපු නැති තැන් සෑහෙන ප්‍රමාණයක් 25ටත් වැඩි සමහර වෙලාවට. ගොඩාක් වෙලාවට අපි ක්වෙස්චන් පේපර්ස් දැක්කහම තේරෙනවා රිපීටඩ්ලි එකම ක්වෙස්චන් එක පොඩ්ඩක් එහෙම කර වෙනස් කර අහන්නේ. සමහරවිට ළමයි පේපර්ස් අමාරුයි කියලා ආවට ඇත්තම කතාව පේපර්ස් අමාරුයි නෙමෙයි අර ළමයි ස්ට්‍රක්චර් එකට පුරුදු වෙලා තියෙන්නේ. පොඩ්ඩක් එහෙම කරපු ගමන් ඔන්න වැඩේ බැරි වෙනවා. ඒ නිසා මතක තියාගන්න තියරි ගැඹුරින් ඉගෙන ගත්තාම කොයි විදියට ක්වෙස්චන් එක චේන්ජ් කරා ස්ට්‍රක්චර්ස් චේන්ජ් කරත් ඔයාලට මේ වැඩේ හරිම ලේසියි. හරි. ඉතින් ඒක තමයි අපේ අවසාන ටාගට් එක. ඉතින් අපි යමු මේක කොහොම තියලා මෙන්න මේවා කොහොමද සර්කිට්ස් වලින් ඩිසයින් වෙන්නේ. ඔයාලට අයිඩියා එකක් දෙන්න. රයිට්. ඒවා මම හිතනවා එතකොට ක්‍රියේටිව් වෙයි කියලා. හරි. නිර්මාණශීලී වෙන්න එපා. දැන් අපි සාමාන්‍යයෙන් සර්කිට් එකක් කියලා කියන්නේ සර්කිට් එකක අපිට තියෙනවා ඉන්පුට් එකක්. දැන් ඉන්පුට් එක හැටියට මම මෙතන අඳින්න යන්නේ ස්විච් එකක්. ඔයාට ඉන්පුට් එක ස්විච් එකක් වෙන්නත් පුළුවන්. සෙන්සර් එකක් වෙන්නත් පුළුවන්. ඉන්පුට් එක ස්විච් එකක් වෙන්නත් පුළුවන්. සෙන්සර් එකක් වෙන්නත් පුළුවන්. රයිට් හරි. එතන අපි අවුට්පුට් එක ගත්තොත්. රයිට් අවුට්පුට් එක. අවුට්පුට් එක සමහරලාට බල්බ් එකක් වෙන්නත් පුළුවන්. මෝටර් එකක් වෙන්න පුළුවන්. මෙහෙමයි මේ දෙක විතරක් නෙමෙයි ඈ. බල්බ් එකක් මෝටර් එකක් ෆෑන් එකක් ගත්තත් ඉතින් මෝටර් එකක් AC එකක් ඒවත් මෝටර්ස් තියෙනවා. ඉතින් එක අවුට්පුට් ඩිවයිසස් ඕන එකක්. හරි. ඉතින් මේවා තමයි සාමාන්‍යයෙන් ඔන්න අපි ගන්නවා ඉන්පුට්ස් මේ තමයි අවුට්පුට්ස්. එතකොට අපිට මේකට පවර් එක දෙන්න ඕන නම් ඔන්න බැටරි පවර්ඩ් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි වෝල් ප්ලග් එකක් වෙන්න පුළුවන්. මොකක් හරි එකක් පවර් සෝස් එකක්. රයිට්. ඕක තමයි අපේ සර්කිට් එකක බේසික්. දැන් මේක තමයි බොහොම බේසික් ස්විච් එක. දැන් මේ ස්විච් මේ සර්කිට් එක හරි. දැන් මේ ස්විච් එක මේ වෙනකොට තියෙන මොන ස්ටේට් එකේද? මේ ස්විච් එක මේ වෙනකොට තියෙන ඕපන් ස්ටේට් එකේ. මේ ස්විච් එක තියෙන මේ වෙනකොට ඕපන් ස්ටේට් එකේ. රයිට්. එතකොට මේ ස්විච් එක මම මේ විදිහට ක්ලෝස් කරොත්. රයිට් මේක මේ විදිහට ක්ලෝස්ඩ්. අපි ඒකට කියන්නේ ක්ලෝස් සර්කිට් කියලා. හරි. හරි දැන් මේ වෙලාවට ඔන්න ඔහොම දැම්ම මම ඔෆ් right මෙතනින් ගත්තා ඔන්න close. දැන් මේක close switch එකක්. දැන් තමයි අපිට power එක මේ විදිහට flow වෙලා right මේ bulb එක ওই විදිහට on වෙන්නේ. හැබැයි මෙතනින් විතරක් power යවවට වැඩක් නෑ. මේක අපේ bulb එකේ plus එක මේ bulb එකේ minus එක. right ඉතින් ඔයා දන්නවා මේ පැත්තේ line එක අපිට cut off වුණොත් එහෙම bulb එක මේ පැත්තෙන් අනේ මේ තියෙන්නේ plus එක bulb එක මේ battery එකේ plus එක battery එකේ minus එක මේක plus minus හරි. ඉතින් battery එකේ plus එකෙන් විතරක් මෙහෙම බල්බ් එකේ ප්ලස් එකට දුන්නා කියලා බල්බ් එක ඔන් වෙන්නේ නැහැ මෝටර එක ඔන් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් ඔයා මොකද කරන්න ඕනේ? බැටරි එකේ නෙගටිව් පෝල් එක මේ ඒ කියන්නේ නෙගටිව් ඍණ අග්‍රය නෙගටිව් පෝල් එක වගේ බල්බ් එකේ නෙගටිව් එකට ඔන්න කනෙක්ට් කරගන්න ඕනේ. එතකොට තමයි ඔයාට මේක කම්ප්ලීට් සර්කිට් එකක්. එහෙම නැත්නම් ක්ලෝස් සර්කිට් එකක් වෙන්නේ. ඔන්න ওই විදිහට පවර් එක ග්‍රවුන්ඩ් වෙලා යනවා. රයිට් හරි. ඉතින් මේක තමයි ඔයා දැනගන්න බේසික් එක. ඉතින් මේකට අපි කියන්නේ ක්ලෝස් සර්කිට් closed switch එක closed අරක switch එක open switch එක on off කියන එකම තමයි අර closed open කියලා අපි ගන්නෙ closed කිව්වහම switch එක on කියලා අපි කියනවා
ස්විච් එක on වෙලා තියෙන්නේ. එතකොට open කියන්නේ ස්විච් එක off. ඒ අනුව වාට බල්බ් එක රෙස්පොන්ස් කරනවා. රයිට්. ඉතින් මේක නෙමෙයි ගේට් එකක් කියලා කියන්නේ. මේක නිකන් බේසික්ම සර්කිට් එකක්. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා මීට වඩා මේක ඇඩ්වාන්ස් කරගන්න. හරි. ඒ කියන්නේ අර AND ගේට් එක දැක්කහම අපිට තේරෙනවා AND ගේට් එක. AND ගේට් එක කියන්නේ ඔයාලට මෙන්න මෙහෙම දුන්න සංකේතයක්. ඇත්තම කතාව ගේට් එක ගේට් කියන ඩිසයින් එක හැදෙන්නේ පස්සේ. right ගේට් කියන ඩිසයින් එක එන්නේ පස්සේ. ඉස්සෙල්ලා එන්නේ සර්කිට් එකේ රික්වයර්මන්ට් එක. right සර්කිට් එකේ රික්වයර්මන්ට් එක කියලා කියන්නේ අපි හිතමු මෙන්න මෙහෙම ගත්තා. ඔහොම ගත්තා. මෙන්න මෙතෙන්ට දැම්මා ඔන්න බල්බ් එක හෝ මෝටර එක හෝ මොකක් හරි වෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ගත්තා පවර් සෝස් එක ගත්තා ඔන්න ගත්තා. right හරි දැන් මේ ටික ඉක්මනට ඉවර වෙනවා ඈ. right මේව මෙහෙම කිව්වට දැන් මේවවත් ඔළුවට අයිඩියා එකක් නැතුව අපි මේක ඉස්සරහට යන්න බැරි නිසා පටගාලා මේව නොකිය බෑ. මොකද මේකක් වුණත් විභාග එක්සෑම් ක්වෙස්චන් එකක් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. දැන් සමහරව ඉග්නෝර් කරනවා මේ ගණන් ගන්න අන්තිමේට කෙලවෙනකන් දන්නේ. නේද? අර සුරංගන කතා මවලනේ තියෙන්නේ. ඉතින් ඒකයි වැඩි. හරි. හරි එතකොට මෙන්න තියෙනවා අපිට ස්විච් දෙකක්. දන්නෙත් නෑ කොතනින්ද අහන්නේ කියලා. නේද? සමහර ළමයිගේ අර ලොකු ගමනක් තියෙන ඔක්කොටම වඩා වැඩින්නේ. එහෙම නිහතමානීත් නෑනේ. අපෝ අපිට පුළුවන්. ඕවා nothing ඕවා මොනවද? ඕවා නෙමෙයි අපි ඉගෙන ගන්න ආවේ. ලොකු සීන්. කෙලවෙනකන් දන්නේ. IT වල ඒ ප්‍රතිශතය තියෙන 2.7යි. 2.27යි. ඉතින් ලොකුකම තියෙනවා නේද? ඔක්කොටම වඩා වැඩි. ඒ නිසා නිහතමානී වෙන්න ඕන ඉගෙන ගන්නකොට මොකක් හරි අලුත් දෙයක් මේක ඇතුළේ ඉගෙන ගන්න අපිට තියෙයිද? ඒ තියෙන දේ මොකක්ද කියන එක හොඳට අහුම්කම් දෙන්න. gaps තියා ගන්න එපා. ඔයාගේ knowledge එක ඇතුළේ gaps. හරි? සමහරවිට එනවා gaps එනවා අනිවාර්යයෙන්. දැන් මෙන්න මෙතන අපි මේ switches දෙකම පාවිච්චි කරොත් විතරයි මේ බල්බ් එක on වෙන්නේ. හරි? දැනට මේ switches දෙකම තියෙන open state එකේ. ඒ කියන්නේ මේ බල්බ් එක on වෙන්නේ නැහැ. right? මේ බල්බ් එක on වෙන්නේ නැහැ. මේක එක switch එකක් දැම්ම කියලා ඒ බල්බ් එක on වෙන්නේත් නැහැ. මෙන්න මෙහෙම දැම්ම කියන්නකො ඉතින් ඔයා දන්නවා මේක flow වෙන්නේ නැහැ. කරන්ට් එක flow වෙන්නේ නැහැ මෙතනින් open නිසා. ඉතින් මේක on වෙන්නේ නැහැ. right? හරි වැඩේ තේරෙනවා. එතකොට ඔයා දන්නවා සරලව මේ switches දෙකම close වෙන්න ඕනේ මේක on වෙන්න. එච්චරයි. ඕකේ ඉගෙන ගන්න තියෙන උච්චරයි. switches දෙකම close තුනේ නැත්තම් ඔයාට මේ බල්බ් එක on කරගන්න හම්බෙන්නේ නැහැ. ඒක ඕකට තමයි අපි truth table එකක්. දැන් මේකේ order එක මම මේ කියන්නේ. ඉස්සල්ලාම තමයි circuit එක. ඊට පස්සේ තමයි සමහරලාට ඔන්න ගොඩක් වෙලාවට නෑ. සමහරලාට truth table එක ඉස්සල්ලාම අවශ්‍යතාවය. හරි. එතකොට මම මෙතනින් ගන්න ඔන්න ඔය විදිහට මේක තමයි ගේ output එක Z කියලා ගමු. මෙතන දන්නවා A සහ B කියලා. right මේක Z මේක A මේක අපේ B switch එක. හරි. ඉතින් මේ තියෙන A සහ B 0 0 ඒ කියන්නේ switch දෙකම off state එක. දැන් මේ තියෙන්නේ 1 මේකත් 1. හරි. ඒකේ විතරයි on මේ. අනිත් හැම වෙලාවකම අපි දන්නවා එක switch එකක් හරි off state තියෙනවනේ මේක off මේක off මේක off මේක විතරක් on. right. ඒක තමයි අපි ඊට පස්සේ තීරණය කරන්නේ මේක ඇඳ ඉන්න බෑ. ඒක නිසා බොහොම සරල සංකේතයක් ඒගොල්ලෝ තීරණය කරනවා. ඒක තමයි අර ගේට් සංකේතය පාවිච්චි කරන්නේ මෙන්න මේක. ඉතින් ඉස්සලාම ගේට් එක නෙමෙයි එන්නේ. ඉස්සලාම එන්නේ මේක නෙමෙයි. මේක සිම්බල් එකක්. මේක නෙමෙයි ඇත්තටම සර්කිට් එක. මේක තමයි සර්කිට් එක. මේක තමයි ඇප්ලයි වෙන්නේ. හරි. ඔය විදිහට තමයි ඔයාට O ගේට් එක ගත්තාමත් මේ වගේම දැන් මේකට මොකද්ද කියන්නේ? මේක ඩිජිටල් සර්කිට් එක අපේ. මේක අපේ truth table එක සත්‍යතා වගෝ කියලා අපි කියනවා. truth table. මේකට තමයි අපි පොදුවේ දෙන්නේ මතක තියාගන්නත් ලේසි AND gate එක. ඔන්න මම ලියනවා AND. right හරි. ඉතින් අපි ඊළඟ එකට ගියොත් එහෙම ඒකේ switch දෙකෙන් එකක්. ඒ කියන්නේ ඇත්තටම බැලුවොත් truth table එක තමයි අවශ්‍යතාවය. දැන් කලින් එකේ අපිට තිබුණේ ඔන්න circuit එකක් නෙමෙයි ඇත්තටම truth table එක. අපි හිතමු ඔහම. එතකොට අපි 0 0 වලදී කමන්නේ. switches දෙකම off. ඒ නිසා මට off state එක ඕනේ. එක switch එකක් හරි දැම්මොත් on වෙන්න වගේ අවශ්‍යතාවයකුත් වෙනවනේ. නිසා එක ස්විච් එකක් හරි on කරොත් on වෙන්න. දැන් ස්විච් දෙකම off නම් off වුණාට කමක් නැහැ. එක ස්විච් එකක් හරි දැම්මොත් on වෙන්න. එක ස්විච් එකක් හරි දැම්මොත් on වෙන්න. ස්විච් දෙකම දැම්මොත් කොහොමත් on වෙන්න. පැහැදිලි? ස්විච් දෙකම දැම්මොත් කොහොමත් on වෙන්න. ඉතින් ඕකට තමයි පස්සේ සර්කිට් එක ඩිසයින් කරන්නේ. සර්කිට් එකේ ස්විච් දෙකෙන් එකක් නම් අපිට බල්බ් එකට පාත් දෙකක් දෙන්න වෙනවා. ඒ කියන්නේ දෙකෙන් එකක් නේ. දෙකෙන් එකක්. හරි. ඔක තමයි මේකේ අයිඩියා එක. එතකොට මම ගන්නවා මෙන්න තියෙනවා බල්බ් එක
මෙන්න තියෙනවා අපේ right මෙන්න තියෙනවා අපේ බැටරි එක වෙන්න පුළුවන් power source එක. දැන් අන්න optional දැක්කද? දැන් ඔයාලට path එකක් තියෙනවා මෙන්න මෙතන බැටරි current එක මෙන්න මෙහෙන් ගිහිල්ලා මෙන්න line එක තියෙනවා. මෙන්න line එකක් තියෙනවා. right එක path එකක් තියෙනවා ඔයාලට. උඩ switch එක තිබුණත් එකයි නැතත් එකයි. අපි හිතමු මෙන්න මෙයාව close වෙනවා කියලා. මෙයාව close වෙනවා කියලා. පැහැදිලි? ඒ මොනොත් මෙන්න තියෙනවා path එක. පැහැදිලි මේ? ඔන්න ඔහම ගියා, ඔහම ගියා, ඔහම ගියා. දැන් බල්බ් එක on වෙනවා. ඒ කියන්නේ දෙකෙන් එකක් කියන අදහස. හරි? දෙකෙන් කවුරු හරි කෙනෙක් කියන අදහස තමයි ඔතන එන්නේ. දෙකම තිබුණොත් ඔන්න බල්බ් එක on වෙනවා. right? හරි ලේසි. ඊළඟට තමයි මේකේ මේගොල්ලෝ මේක කරදර නිසා දැන් AND gate එකයි OR gate එකයි දෙකම එකට එකතු කරන්න කිව්වොත් මේක එකතු කරන එක අපිට කම්ප්ලෙක්ස් නේ. ඒ ඩිසයිනර්ස් ළඟ මේ වගේ සර්කිට් දෙකක් අර කලින් ඇඳපු සර්කිට් එක වා දැක්කා. පැහැදිලි? දැන් මේ සර්කිට් එක AND gate එකේ සර්කිට් එකයි AND එකේ සර්කිට් එකයි සර්කිට් එකයි මේ සර්කිට් එකයි කම්බයින් කරන්න කිව්වොත් එහෙම මාරම කන්ෆියුස්. ඒක අපිට කරගන්න බෑ. right? ඒක කරගන්න බෑ කියන්නේ කන්ෆියුස් ඩිසයිනර්ස්ලා නෙමෙයිනේ මේ. එතකොට ඒක ඉලෙක්ට්‍රොනික්ස් ඉන්ජිනියර්ස්ලා කියලා මොකද අපි එතන ඩිසයිනර්ස්ලා හැටියට ඒගොල්ලන්ට ඩිසයින් කරන්න ලේසි මේකට සිම්බල් එකක් දුන්නොත්. ඒක තමයි මෙන්න මෙහෙම සිම්බල් එකක් දෙන්නේ. right? අපිට AB කියලා ස්විචස් දෙක දෙන්න පුළුවන් ඉන්පුට් දෙක. දැම්මම මෙන්න මෙතනින් අපි Z වෙන්න පුළුවන්. right? ඔහොම හදාගත්තා. හරි? ඉතින් not gate එක හරි විශේෂයි. දැන් මේක ඔයාලට තේරුණා. not gate එක කියලා කියන්නේ ඉස්සලාම truth table එකෙන් අපිට බලන්න ඕනේ. ඔන්න මම A කියලා එක ඉන්පුට් එකක් දෙනවා Z කියලා අවුට්පුට් එකක් තියෙනවා. මට බිඳුව දුන්නොත් එක වෙන්න ඕනේ. එක දුන්නොත් බිඳුව වෙන්න ඕනේ. දැන් ඔක තමයි මේක තමයි ලස්සනම කතාව. දැන් ඒ කියන්නේ මෙහි මොකටද? ඒ කියන්නේ ස්විච් එක ඔන් කරපුවාම බල්බ් එක ඕෆ් වෙන්න ඕනේ. ස්විච් එක ඕෆ් කරාම බල්බ් එක ඔන් වෙන්න ඕනේ. මන්දබුද්ධිකයි ළමයි මොකද්ද මේ විකෘතිය නේ? නෑ ඒක නෙමෙයි මෙතන කියන්නේ. ඇත්තටම අපි මේක මේ ස්විච් එකකට ඩිසයින් කරපු එකක් නෙමෙයි මේ not gate කියන එක ප්‍රශ්නේ අපිට එන්නේ ඇත්තටම sensors වලට. right? sensors වලට තමයි ඇත්තටම මේක එන්නේ. switch වලට නෙමෙයි. switch එකක් සාමාන්‍යයෙන් on කරපුවාම මෝටර එක කරකෙන්න ඕනේ, බල්බ් එක on වෙන්න ඕනේ. සමහර sensors තියනවා ළමයි. ඒ sensor එකේ අපි හිතමු සමහර sensors තියෙනවා dark light sensors. ඔයගොල්ලෝ ඉස්සරහට ඉගෙන ගන්න හම්බ වෙනවා අපි circuit design කරනවා. light dependent resistor වගේ දේවල්. right? ඒ කියන්නේ ආලෝක සංවේදක ප්‍රතිරෝධක. right? light dependent resistor. ඒ කියන්නේ මේ ආලෝකයේ වැටෙනකොට සමහරලාට sensor එක circuit එකට input එකක් දෙන්නේ බිඳුව. ඒ කියන්නේ ඒක මේ switch එකක් දානව නෙමෙයිනේ. එයාට හදිස්සියේ sensor එකට ආලෝකයේ වැටුනොත්, හිරු ආලෝකයේ හරි මොකක් හරි ආලෝකයක් වැටුනොත් එයා circuit එකට input කරන්නේ බිඳුව. එතකොට එයා අඳුර වැටිගෙන යනකොට සර්කිට් එක ඉන්පුට් කරන්නේ එක. සමහර සෙන්සර්ස් තියෙන්න පුළුවන් ආලෝකයේ වැටෙනකොට සර්කිට් එකට ඉන්පුට් කරන්නේ එක. right? එතකොට අඳුර වැටුනහම when there is darkness අඳුර වැටෙනකොට මොකද වෙන්නේ? ඔන්න 0. පැහැදිලි? එහෙම වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට සෙන්සර්ස් වල අර ඉන්පුට් පැටර්න් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මට අවුට්පුට් එක කොහොමද ඕනේ? දැන් උදාහරණයක් ඇටියට මම ගත්තොත් මේක වෙනම ටේබල් එකක් හැටියට මම ගන්නම්. මෙන්න මෙයාවත් මම චුට්ටක් මේ පැත්තට එහෙම කරලා 1.0යි කියලා අරගෙන මම මේකට වෙනම ටේබල් එකක් ගත්තා කියලා හිතන්නකෝ. right? ඔන්න ඔහොම. හරි? මේක මම මෙතනත් මකන්නම් ඔයාලට. right? මෙතන මම මේක EZ කියලා ගන්න. මේක මම ওই විදිහට ගත්තා. මේක EZ කියලා ගත්තා. හරි? ඔය තියෙන්නේ. දැන් මෙයාගේ හැසිරීම මෙහෙමනේ. දැන් මට මේක මම ගන්නවා මොකක් කියලාද? light. ආලෝකේ වැටුණා. මේ සෙන්සර් එකේ දැන් මේක සෙන්සර් එකක්. මේකේ මොකද මම එක කියලා අරන් තියෙන්නේ මේකේ light එක වැටුනහම එකයි. ඒ කියන්නේ මේ පරිසරයේ ආලෝකමත් වුනහම ඒ එක ඉන්පුට් වෙන්නේ සර්කිට් එකට එක ලෙස. හරි? එතකොට මෙන්න මෙතන Z ගත්තාම අපිට මොන ප්‍රතිඵලයද? අපි ගත්තොත් light. දැන් මේ ඇවිල්ලා darkness අඳුර. මම ගත්තොත් darkness. dark කියලා මම නිකන් ලියන්න. right අඳුර. මේකේ darkness එකේදී sensor එක input කරන්නේ මෙන්න මෙහෙම. දැන් ඔයාලට තේරෙනවා මේක මාර අවුලක් නේ. දැන් ඔයාලට කොහොමත් පරිසරයේ අඳුර වැටෙනකොට ඔයාලට බල්බ් එකක්. දැන් මේ Z කියලා කියන්නේ බල්බ් එක කියලා ගන්න. දැන් ඉරු ආලෝකයේ වැටෙනකොට බල්බ් එක on වෙන්න නෙමෙයිනේ off වෙන්න ඕනේ. right? අඳුර වැටෙනකොට එකනම් sensor එක අන්න එතකොට ඉතින් මේක නම් කරන්න දෙයක් නැහැ. අර අපි පළවෙනි නඳපු සර්කිට් එක. මොකක්ද මේදී?
නිකම්ම ස්විච් එක දැම්මහම බල්බ් එක ඔන් වෙනවා. ස්විච් එක දැම්මහම ඕෆ් කරපුවාම අයින් කරපුවාම බල්බ් එක ඕෆ් වෙනවා. ඒ කියන්නේ මේ ස්විච් එකක් කියන එකට වඩා සෙන්සර් එකක්. ඒක තමයි මෙතන තියෙන්නේ. මේක ඇති දෙයක් නෑ. හැබැයි මෙන්න මේ වගේ හැසිරීමක් තිබුණොත් හිරු ආලෝකයේ වැටෙන එක ලයිට්. හැබැයි මගේ බල්බ් එක මොකක් වෙනවද? බල්බ් එක හිරු ඕෆ් වෙන්න බෑ. අන්න ඔපොසිට් ටර්ම් එක හැදෙනවා. රයිට්? ඕෆ් වෙන්න ඕන. ඩාර්ක්නස් එකේදී සෙන්සර් එක ඉන්පුට් කරගන්නේ 0 නම් වාගේ බල්බ් එක මොකක් වෙනවද? ඔන් වෙන්නයි ඕන. අන්න ඔය වගේ කම්ප්ලිමන්ට් ටර්ම්ස් හදාගන්න ඕන වෙන තැන් සර්කිට්ස් වල අනන්තවත් තියෙනවා. රයිට්? ඒක හියුමන් ඉන්ටර්වෙන්ෂන් නෙමෙයි. මිනිස් මැදිහත් වීමක් නෙමෙයි. අර සෙන්සර්ස් වල හැසිරීම තමයි අපිට අවශ්‍ය වෙලාවට අවුට්පුට් එකට යූස් කරන්න ඕනේ. මේක ෆ්ලිප් කරලා මාරු කරලා බිට් එක මාරු කරලා කම්ප්ලිමන්ට් එක හැටියට ගන්න. ඕක තමයි නොට් එකේ අවශ්‍යතාවය. හරි මං හිතනවා තේරෙනවා. ඉතින් මේක ඔයාලට මතක ඇති අපි මෙතන කතා කරා මේ නෝමල්ම සර්කිට් එක. මේක ඇවිල්ලා අර කිව්වාගේ මෙන්න මේකට ඇඳපු එකනේ. මේකට ඇඳපු එකනේ. ඒ සර්කිට් එක කියන්නේ මෙන්න මෙහෙම. මම මෙතනින් ඇඳුත් පොඩිවට ඔයාලට මම හිතනවා පේනවා. මේක තමයි ඒ සර්කිට් එක. හරි? නිකන් ඔන්න ඔහම බැටරි එක තියෙන ඔන්න ඔහම තියෙන. සාමාන්‍ය පරිපත්‍ය. මෙන්න මෙයාට මෙන්න මේක නම් මෙන්න මේ වැඩේ කරන්න මේගොල්ලෝ කියන පොඩි ටෙක්නික් එකක්. ඒගොල්ලෝ කියනවා මෙන්න මෙතන ස්විච් එක. මෙතන මේ ස්විච් එකක් තියෙනවනේ. ඒ ස්විච් එක කියන්නේ අපි දැන් මේ වෙලාවේ ඔකට කියන්නේ මොකද්ද? සෙන්සර්. එතකොට අපි ඒක ගලවලා ඔන්න ඔහම බල්බ් එක හෝ මොකක් හරි මෝටර එකක් තියලා මෙන්න මෙතන ඔයාගේ බැටරි එක තියලා පවර් සෝස් එක තියලා දැන් ස්විච් එකක් නෑ මේක always on නේ. මේක always on. දැන් අපිට එහෙම නෙමෙයි ඕනේ. මේක කන්ට්‍රෝල් කරන්නත් ඕනේ. මෙතන තියලා බෑ. මොකද ඒක සීරියල්. දැන් මේක කරන්ට් එක පවර් යන්නේ සීරියල් නෙමෙයි. right? පවර් යන්නේ සීරියල්. මේ ශ්‍රේණිගතව පිළිවෙලට මෙහෙම නිකන් එක දිගට යනවා. ඒතර අපිට ඕනේ මෙන්න මේ විදිහට ස්විච් එක මෙන්න මෙතනින් දාන්න. ස්විච් එක මේ විදිහට දාන්න. හරි කෙලින් ඇඳුන්නේ එහෙම තමයි නේ. ඔන්න දැම්ම මම හිතනවා පේනවා ඔයාලට. හරි? අත් පේනවනේ. හරි මේ තියෙන්නේ. එක්කද? ස්විච් එක මෙහෙම දාන්න. දැන් ඔයා බලන්න මම එක ටිකක් දැන් ලොකුවට ගන්නම්. දැන් මෙන්න මෙතනින් ස්විච් එක ගැලවුව කෙලින්ම පවර් සෝස් එකයි බල්බ් එක හෝ මෝටර එක වෙන්න පුළුවන්. ඒක සෙපරේට් වෙන විදිහට මැදින් දැම්මා. ඒක තමයි not එක. අර මෙයාගෙම කම්ප්ලිමන්ට් එක. දැන් මේක නම් 0 නම් 0 1 නම් 1 මේක 1 0 වෙනවා. 0 නම් 1 output එක හැටියට එනවා. right? ඉතින් ඒක තමයි අර මම කලින් කිව්වා වගේ ඔයාට කරන්ට් ෆ්ලෝ එක ඔන්න බලන්න මම ටක් ගාලා ඒක අඳිනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි මම කිව්වේ දාමු කියලා. දැන් ඔයාට බල්බ් එක through යන්නත් පුළුවන් බල්බ් එකක් නැතුව යන්නත් පුළුවන්. දැක්කද මේ? අවස්ථා දෙකක් තියෙනවා. පවර් එක ෆ්ලෝ වෙන්න. ඒ කියන්නේ මෙන්න මෙතනින් ගිහිල්ලා මෙතනින් මෙහෙම යන්නත් පුළුවන්. මේ වෙලාවේ නම් ස්විච් එක ඕෆ්. ඕ සෙන්සර් එක ඕෆ් ස්ටේට් එකේ තියෙන්නේ. මෙහෙම යන්න පුළුවන් කියලා ගමුකෝ. මෙහෙම යන්නත් පුළුවන්. දැන් මේ වෙලාවේ නම් ස්විච් එක ඕපන් නිසා මෙයාට no option. එයාට අනිවාර්යෙන් යන්න වෙන්නේ අකමැත්තෙන් හෝ මොකද බල්බ් එකක් කියලා කියන්නේ මොකද්ද? රෙසිස්ටන්ස් එකක් එහෙම නැත්නම් අර ප්‍රතිරෝධයක්. පවර් එක යන්න අකමැති තැනක්. හැබැයි ඉතින් යන්න දෙයක් යන්න වෙන තැනක් නැත්නම් කරන්ට් එකට උනත් කරන්න දෙයක් නෑ අකමැති වුණාට යන්න වෙනවා. රයිට්? ඉතින් රෙසිස්ටර් එකක්. හරි? බල්බ් එක කියන්නේ රෙසිස්ටන්ස් එකක් තියෙන රෙසිස්ටර් එකක් විදිහටයි වැඩ කරන්නේ. ඉතින් ඒකේ විශේෂත්වය තමයි මේ රෙසිස්ටන්ස් එක ආලෝකමත් වෙනවා නේ. ඔන් වෙනවා. පත්තු වෙනවා. දැන් මෙතන ඔයා මේක දාපු ගමන් මොකද වෙන්නේ? මේක දාපු ගමන් එයාට කිසිම කරදරයක් නැතුව යන්න තියෙන මාර්ගයක් තියෙනවනේ. easy peasy නේ. ඕම් පහසුවෙන් යන්න. ඉතින් එයා මොකටද මේ රෙසිස්ටන්ස් එකක් තියෙන බල්බ් එක තුරු යන්නේ? අන්න මෙන්න මේක කැන්සල් වෙනවා. එතකොට එයා දිගටම පවර් එක යන්නේ මෙතනින්. ඒතර ඔයාලට තේරෙනවා දැන් ස්විච් එක දාලා තියෙන්නේ. සෙන්සර් එක වැඩ. ස්විච් එක දාලා තියෙන එකයි. හැබැයි බල්බ් එක ඕෆ්. අන්න අපි ඔපොසිට් ටර්ම් එක හැදුවා. හරි? ඉතින් ඕක තමයි අපි not gate එක හැටියට පිළිගන්නේ. ඉතින් ඕකට ඒගොල්ලෝ සංකේතවත් කරන්න මෙන්න මෙහෙම එකක් පාවිච්චි කරනවා. හැබැයි මේක නිකම්ම පාවිච්චි කරොත් නිකන් මෙතනින් එක දැම්මොත් මෙතනත් එක වගේ. මේක නිකන් මේ ඔහොම දැම්මොත් බෑ. ඉතින් ඒගොල්ලෝ හිතනවා විශ්වාස කරනවා මෙන්න මෙතනින් පොඩි සර්කල් එකක් දාලා ඔන්න not එක හදාගමු කියලා. ඕක තමයි අපේ not gate එක වෙන්නේ. හරි? ඊළඟට අපි ටක් ගාලා අපිට කියන්න ඕන එක තියෙනවා මොකක්ද මේකේ ඊළඟ එක. හරි. දැන් අපි ගේට් වර්ග කීපයක් ඉගෙන ගත්තා. ඊළඟට XO ගේට්. XO ගේට් එක සමහර හිතන් ඉන්න මොකටද පාවිච්චි කරන්නේ? ඇයි XO ගේට් එක? මොකටද අපි XO ගේට් එකක් යූස් කරන්නේ? XO ගේට් එක ඇත්තටම යූස් කරන්නේ
ඔයාලා දන්නවා අපි පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්නවානේ odd even. odd even. ඔත්තේ ඉරට්ටේ කියලා අපි කියන්නේ. right? අතන odd even කියන එක පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්නවා මොකට ඉගෙන ගන්නවද මන්දා. right? ගණිතේ අපි දිගටම මේ ඔත්තේ ඉරට්ටේ එහෙම නැත්නම් odd even කියන එක අර නම්බර් එකක් කර නම්බර් එකක් පාවිච්චි කරන එක පැටර්න්ස් විදිහට අපි මේවා පාවිච්චි කරනවා. විවිධ අවශ්‍යතාවය odd even වල තියෙනවා. සර්කිට් වලත් ඒක සෑහෙන්න තියෙනවා. හරි? ඉතින් ඒක නිසා තමයි ඒගොල්ලෝ තීරණය කරන්නේ අපි ගණිතයේ පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න odd even represent කරන්නත් අපිට සර්කිට් එකක් ඕනේ. මොකද අපිට and එකෙන් not එකෙන් o එකෙන් ඒවා කරන්න බෑ. ඒක වෙනම කතාවක්. හරි? ඒක නිසා තමයි ඒගොල්ලෝ තීරණය කරන්නේ මේක ඩිසයින් කරන්න අපි මොකද කරන්නේ. දැන් ඒවල නම් ඔයගොල්ලන්ට සර්කිට් එන්නේ නැහැ. right? ඒකේ සර්කිට් අඳින්න ගත්තොත් ඔයාලට exo gate එකේ අපි සාමාන්‍යයෙන් expression එක ගත්තොත් මෙන්න මෙහෙම එකක් නේ. එකක් මෙතන ලියමු. right? මම මේ පැත්තට ගන්නවා exo gate එක ලියනවා නම් ඔයාලට ලියන්න පුළුවන් a bar.b plus a.b bar. ඔන්න ඕක තමයි exo gate එකේ expression එක වෙන්නේ. right? එතන වැඩේ තියෙන්නේ මෙතන ඔයාලට පේනවා and එකක් තියෙනවා. and gate එකක්. ඇයි? dot. මම ඒක කිව්වේ නෑ කලබලේ. ඉක්මනට කියන්න ඕනේ නිසා අපි ආපස්සට ගිහිල්ලා ඔන්නම් නිකන් කියමු and gate එක අපි ඇන්දේ මෙතන. මේ තියෙන and gate එක අපේ අන්තිමේට දෙකම on කරොත් විතරනේ on වෙන්නේ. හරි. ඉතින් and gate එක තියෙන්නේ මෙතන. ඔයා දකිනවා මේකට තමයි අපි මේක එක්ස්ප්‍රෙෂන් එකක් හැටියට ගන්නවා නම් 0 0 0 මේක අපිට ගන්න පුළුවන් ගුණිතේ. ඒ කියන්නේ මල්ටිප්ලිකේෂන්. හරි. 0 0 0 0 into 0 0 multiplied by 0 0 0 multiplied by 1 0 1 multiplied by 0 1 multiplied by 0 0 1 multiplied by 1 1 පැහැදිලි? එතකොට රිසල්ට් එක ඔන්න අපිට 1 එන්නේ. දැන් එතකොට ඔයාලට දෙනවා මේ මල්ටිප්ලිකේෂන් එකෙන් මේකෙන් ගොඩ දාන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලන්ට මේකට සංකේතවත් කරන්නේ a into b කියලා මේ normal multiplication sign එක දීලා නැහැ. ඒකට ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ dot එක. හරි? ඒකට පාවිච්චි කරන්නේ dot එක. ඒක නිසා ඔන්න ඒකත් මම ඔන්න ටක් ගාලා කිව්වා. අපි ඊළඟ එකට ගියොත් O gate එකට ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ දැන් මෙතන අපි බැලුවොත් 0 0 plus 0 0 plus 1 1 1 plus 0 1 1 plus 1 1 ඒ කොහොමද 1 plus 1 1 උනේ කොහොමද right අපි third lesson එකේ එහෙම ඔය ඉගෙන ගන්නවා binary addition කියලා එකක් binary addition එකයි boolean addition එකයි දෙකක් right binary addition සහ boolean addition කියලා දෙකක් right binary addition මීට කලින් මේ පාඩම කව වෙලා තියෙන කවුරු හරි ඉන්නවනම් නේද? අලුතෙන්ම ඒ කියන්නේ සබ්ජෙක්ට් එක මාරු කරපු හරි කවුරු හරි ළමයෙක් ඉන්නවනම් ළමයි ඇති දැන් රයිට් මට හොයන්න බෑ මම දැන් ඒව අහන්න ගියෙත් නෑ. එහෙම ඉන්නවනම් මතක තියාගන්න මේ සමහරලාට මේවා ටච් වෙලා නැති වෙන්න පුළුවන්. අපි හිමිට යනකොට ඔක හරියයි ඈ. boolean addition ඔක දෙකක් right මෙන්න මේකේ අවශ්‍යතාවය මේ binary addition කියන එක අපිට ඕන වෙන තැනක් වෙනවා මේ lesson එකේම අගහරිය. ඒ කියන්නේ normally we use binary addition for calculations. ඇත්තටම ඔව්. right? ඒ කියන්නේ circuit දැන් calculation කියලා කියන්නේ normal arithmetic operations. ගණිත කර්ම සඳහා. හැබැයි boolean addition කියන්නේ වෙනම එකක්. right? boolean addition කියන්නේ වෙනම එකක්. මම ගොඩක් විස්තර කියන්නේ නැතුව මෙන්න මෙහෙම කියන්නම් දැනට. binary addition කියන එක මෙන්න මේ වගේ. ඒ කියන්නේ මම බේස් එක දෙක වෙලා 1 plus 1 කියලා ගත්තොත් අපි කියන්නේ මොකද්ද 1 plus 1 0 2 as 1 එහා පැත්තට අරගෙන ඔන්න ඕක තමයි binary addition හැටියට ගන්න. ඒ මොකද්ද ඒ කතාව? දන්නව නේද? මේව කලින් ඉගෙන ගන්නත් ඇති සමහරවල්ලා. දැන් අපි 10 පාදේ ගන්න පොඩි කාලේ ඉඳන් ගන්න. ඒකේ අපි 9 plus 1 කියන එක මොකද්ද? 10 ලියන්න බෑනේ. ඇත්තම කතාව බිඳුව ලියලා මේ 10ම එකක් හැටියට එහා පැත්තට ගෙනහිල්ලා ඔහම ලියනවා. මේකම තමයි මෙතන කරේ. right? ඔයාලට මේක සැකයි වගේ නම් 29 plus 12 right එහෙම නැත්නම් 29 plus අපි හිතමු 1 11 නේද right මේ බලන්නකො දැන් මෙතන 9 plus 1 10 ලියන්න බෑ 10 ලියන්නේ අපි නෑනේ එහෙනම් 2 plus 1 310 එනවනේ එහෙම බෑ ඒතර අපි කියන්නේ මොකද්ද එතනදී ඒක ඇප්ලයි කරනවා නේ 9 plus 1 10 ලියන්න බෑ 0 ලියලා 10 as 1 එහා පැත්තට ගත්තා ඔන්න 3 4 කියලා එනවා ඔය වගේම තමයි මොකද ඒක බේස් 10 නිසා 10 groups තමයි හැදෙන්නේ එතකොට මෙතන වෙන්නේ මොකද්ද 1 plus 1 2 groups මොකද base is 2 ඒක නිසා වාට 2 ලියන්න බෑ maximum වාට එන්නේ 1 plus 1 2 නෙමෙයි 1ම තමයි ලියන්න වෙන්නේ ඉතින් මෙයා මොකද කරන්නේ ලේසිම වැඩේ තමයි 1 plus 1 0 ලියලා මේක වගේම තමයි මේක 10 as 1 10 as 1 මේක 2 as 1 base 2 නිසා හරි මේවා දන්නවා
හරිද? ඒක තමයි අපි ගන්න බයිනරි ඇඩිෂන් හැටියට. දැන් මේක ඔයාලට ඕනේ නැහැ නේ මේක පොඩි කාලේ ගණන්නේ. හරි මේවා ඕනේ පොඩි කාලේ ගණන් ඈ. හරි. දැන් මේ බයිනරි ඇඩිෂන් බූලියන් ඇඩිෂන් කියන්නේ වෙන කතාවක් right. දැන් මෙතන අර මෙතන අපි ගන්න 1 + 1 කමන්නේ බේස් එක 2 ලියන්න. මේකේ 1 කියන්නේ ළමයි on කියන වගේ අදහසක්. on. දැන් මේක on නෙමෙයි ඈ. මේක on නෙමෙයි. මේක on නෙමෙයි. මේ කැල්කියුලේෂන්ස් අපිට ඕන වෙනවා මේ පාඩම අගහරිය කියන්න මොකක්ද අවශ්‍යතාව. මේකත් on. හරියට නිකන් මේක ස්විච් එක on. මේක ස්විච් එක on. ඒතර මම මෙතන ලියනවා ස්විච් එකක් on කරනවා ස්විච් එකක් on කරනවා එහෙනම් මොකද්ද? බල්බ් එකක් on වෙනවා. මේක බල්බ් එක on. ආනේ වගේ. ඒතර මේක යූසේජ් එක මෙන්න මෙහෙම එකක්. right මේක යූසේජ් එක මෙහෙම එකක්. ඒකට තමයි අපි අර O කියලා දාන්නේ. දැන් මේ ප්ලස් එක මෙතන O. මෙතන ප්ලස් එක O නෑ මෙතන ප්ලස් එක O නෙමෙයි. මේක නිකන් just addition. just an addition. මේක O. ඒක තමයි අපි boolean addition කියලා ගන්න. ඒක නිසා මතක තියාගන්න මේ ගානේ අපිට අර කලින් කියන්න බැරි වුණා. මේ තියරි මම කියන්නේ තියරි. right දැන් ඕඩක් අය තියරිනේ මිස් වෙන්නේ. දැන් මේ 1 + 1 මේක 101 ඇත්තටම ප්ලස් කිව්වට 101 මේක මං ඇත්තටම ප්ලස් ලිව්වට මොකද්ද බූලියන් ඇඩිෂන්ස් වල බූලියානු එකතුවේ මොකද්ද O ප්ලස් ලිව්වට මේක O කියලායි අපි ප්‍රොනවුන්ස් කරන්නේ. O කියලායි අපි ප්‍රොනවුන්ස් කරන්නේ. හරි මං හිතනවා වැඩේ තේරුණා. ඔය විදිහට අපි ඉස්සරහට ගියොත් right අපි ආපු පරණ තැනට right හරි. දැන් මෙතන ප්‍රශ්නේ මට අර ඩොට් එක ආපු නිසා මේ ටක් ටක් ගාලා කියලා දැම්මේ. දැන් මෙතන AND එකක් තියෙනවා. මෙතන AND එකක් තියෙනවා. දැන් මේ XOR ගේට් එකට සර්කිට් අඳිනවා නම් අපිට ටිකක් අමාරුද නැද්ද කියලා මේ කියන්න හදන්නේ. එතකොට මෙතන තියෙනවා O එක. O right මෙතන O තියෙනවා. right O තියෙනවා. එතකොට මෙතන තියෙනවා not තියෙනවා. මල කෙලිය. දැන් අපි මතකද ඔයාලට AND එකට වෙනම සර්කිට් ඇඳලා මෙහෙම ඇඳලා ඔහොම ඇඳලා නේද? ඔහොම ඇඳලා බල්බ් එක දාලා මෙන්න මෙහෙම ඇඳලා ඔන්න ඔහොම ඇඳා. AND එක. O එකට මෙහෙම ඇඳ ඔහොම ඇඳා මෙහෙම ඇඳා පැහැදිලි? මම මේ ටක් ටක් ගාලා ගන්න ඔයගොල්ලෝට මතකයි. මෙහෙම ඇඳා. O එක. not එකට තව අමුතු එකක් ඇඳා නේ මෙහෙම ඇඳා ඔහොම ඇඳා මෙන්න මෙතනින් මෙහෙම සෙපරේට් කරලා එකක් ඇඳා. right දැන් ඔයාලට පුළුවන්ද මේ විදිහට ඔයාලට ගන්න පුළුවන් මේක කම්බයින් කරන්න. දැන් මේ තමයි XO වල රිසල්ට් එක. හරි XO. ඇයි ඒක එහෙම වෙන්නේ කියලා තාම ඉගෙනුවේ නෑ. මේක තමයි එක්ස්ප්‍රෙෂන් එක. හරි ඒ එක්ස්ප්‍රෙෂන් එක එහෙම උනේ ඇයි කියලා අපි දැන් තව ටිකක් ඉගෙන ගමු. හරි මේ වගේ එක්ස්ප්‍රෙෂන් එකක් XO එකට ආවේයි කියලා. right නමුත් ඔයාලට තේරෙනවා මේ තුනේම කම්බිනේෂන් එකක් මෙන්න මෙතන තියෙනවා. සංයුක්තයක්. ඒක ඕකට සර්කිට් ඩිසයින් කරන්න ගියපුවාම ඔන්න අපිට මේ වගේ පරිපතාන ගියොත් මේ වැඩේ ඒ තාම සංකීර්ණ වෙනවා. හරි. ඉතින් අපි එතන ඒ දක්වා ගිහිල්ලා නැහැ. අපි සිලබස් එක ඇතුලේ අපි එහෙම කතා කරන්න යන්නේ නැහැ. අපි මේකට ගේට් එකක් තමයි රිප්‍රසන්ට් කරන්න යන්නේ. එහෙනම් ගේට් එක ඇවිල්ලා XO වලට අපි අඳින ගේට් එක තමයි මොකක්ද? මෙන්න මේ වගේ ගේට් එකක්. ඔන්න ඔහම O ගේට් එකක් ඇඳලා එක්ස්ක්ලූසිව් කියන අදහස දෙන්න මෙන්න මෙතනින් පොඩි තව කර්ව් එකක් දැම්මා. ඔන්න ඔහම දැම්මා. මේක යා කරන්න එපා මෙන්න එහා පැත්තට. මෙන්න මෙතනින් නවත්තන්න. මෙන්න මෙතන ગેප් එක තියෙන්න ඕන. මෙන්න මෙතන ગેප් එක තියෙන්න ඕනේ. පැහැදිලි? right. එතකොට මෙතනින් අපි ගන්නෙ මොකක්ද? AB. මෙතනින් එළියට එනකොට ඔයාලට ලියන්න පුළුවන් a bar.b + a.b bar කියලා එකක්. හැබැයි මේක දැන් මේක ගේට් එකක් නේ. ගේට් එකකට එක්ස්ප්‍රෙෂන් එකක් ලියන එකද හොඳ? එහෙම නැත්නම් ඒකට සංකේතවත්. දැන් අපි අර කලින් ලියපු ඒවට අපි ගත්තේ මොකක්ද? දැන් මේවට එහෙම මේවට පුතා සංකේතවත් කරනවා. මේ තියෙන්නේ a.b AND එක. ඊළඟට අපි O එක ගත්තොත් මොකද්ද ලියන්නේ මේ a + b කියලා ඒකෙත් ලියනවා. ඒකෙත් ලියනවා a + b. හරි. එහෙම තියෙනවා හැමෝටම බොහොම කෙටියෙදු. මේක මාර ලේසි මොකද්ද? a not කියලා කියන්නේ අපි කම්ප්ලිමන්ට් ෆෝම් එක ගන්නවා නම් a not කියලායි අපි කියන්නේ. හරි. ඒකත් හරි. එතකොට අපි එනවා ඊළඟට මේ මෙන්න මෙතනත් තනිකර මේ වගේ and or not වලින් හැදිච්ච එක්ස්ප්‍රෙෂන් එකක් නැතුව අපිට පුළුවන් වෙන්න ඕනේ මේකට ටග් ගාලා අර වගේ කෙටි සංකේතවත් ඒ කියන්නේ කෙටියෙන් සංකේතවත් ආකාරයට දෙන්න. ඒක නිසා තමයි ඒගොල්ලෝ තීරණය කරන්නේ මෙන්න මේ වගේ එකක් දෙනවා කියලා. O එකේ මේ බලන්නකො මේ O එකේ O නෙමෙයි O කෑල්ලකුත් තියෙනවා. හරි. O එකේ එක්ස්ක්ලූසිව් කියන අදහස සර්කල් කරලා දෙනවා.
exclusive O එක තමයි XO කියලා කියන්නේ. exclusive O. දැන් මේකේ අවශ්‍යතාවය මම කිව්වනේ odd even කියලා. මේකේ ඇත්තටම අවශ්‍යතාවය odd represent කරන්න. ඒතර ඔයාලට දැනෙන්න ඕනේ x no මොකටද කියලා. x no කියලා කියන්නේ not xo. xo නොවේයි කියන එක. හරිද? xo නොවේයි නම් මේක odd නම් x no කියන්නේ මොකක්ද? x no වලින් represent කරන්න යන්නේ evens. ඉරට්ටේ සංඛ්‍යා. හරි? ඒතර අපි කොහොමද මේකට truth table එකක් අඳින්නේ? ඔන්න ඩිසයින් එක ඔන්න truth table එක. අපි truth table අඳිනකොට ළමයි input දෙකක් තියෙනවා මේකෙත් මේ වගේ a සහ b කියලා ඔන්න තියෙනවා. මෙන්න දිනවා z මම ඒකට ඕනනම් මෙන්න මෙහෙම ගන්නම් axob කියන අදහස ලේසි තේරෙනවා. එතකොට ඒකට ඕනනම් z කියලාත් ගමු. මේක සමානයි ඕනනම් z කියලාත් ගමු. හරි නිකන් එතකොට මෙතන ඇත්තටම input patterns වෙනස් වෙනවා කියලා අපි ගන්නෙ නෑ අර විදිහම තමයි. මොකද හැසිරීම එක වගේනේ. result එක තමයි මෙතන අපි බලන්නේ result එක වෙනස් කරගන්න. දැන් අපි දැක්කා AND gate එකේ pattern එක මේක. O gate එකේ pattern එක මේක. මොකද bit දෙකකින් represent කරන්න පුළුවන් උපරිම pattern මෙච්චරයි තියෙන්නේ. හරිද? bit දෙකකින්. bit තුනක් වෙන්නත් පුළුවන් අපි ඒක පස්සේ කතා කරමු. දැන් ඔන්න එනවා 1 1 මේ pattern එක එකයි. ඒ pattern එකටම XO result එක වෙන එකක්. මේ pattern එකටම AND result එක තව එකක්. මේ pattern එකටම O result එක තව එකක්. හරිද? මේගොල්ලෝ කියනවා මේ input combination එක AB කියන්නේ මොකද්ද? input combination එක right? මේක just an output. එක output එකක් අපි ඇඳපු හැම gate එකකම ඔයා දැක්කා එක output එකක් තමයි තියෙන්නේ. right? එකක් තමයි තියෙන්නේ. දැන් input combination එකේ how many ones are there? කොච්චරක් ones තියෙනවද? මොකද අපි odd count කරන්නේ ones වලින්. ඒ කියන්නේ අර on pattern එක 0 කියන්නේ off නේ. on pattern එක. ඒතකොට මේ දෙකම off නම් අපි ගන්නවා XO එකෙත් off. මෙන්න මෙතන දෙවෙනි statement එක දෙවෙනි input pattern එක ගත්තොත් there are odd number of ones. there are odd number of ones. එකේව ඔත්තේ ගණනක් තියෙනවා count එක. එකේව count එක එකයිනේ. odd count එකක් නම් ඒගොල්ලෝ කියන එක දාන්න කියලා. right? ඊළඟට කියනවා දෙවෙනි එකේ මේ තුන්වෙනි පේලියේ third row එකේ. එකේව කීයක් තියෙන combination එකේ? එකේව odd count එකක් තියෙන එක නිසා එකයි. right? last row එක කොහමද? even number of ones. එකේව ඔත්තේ ගණනක් තියෙන්නේ. ඒක නිසා මොකද්ද? බිඳුවයි. right මම දන්නවා මේක සමහර අය ඉගෙනගෙන තියෙන්නේ කොහොමද? සමහර අය මේක ඉගෙනගෙන තියෙන්නේ කොහොමද? මේ එක වගේ නම් එකයි. එහෙන ගොම් පාට්ටය ඒවා ගණිතයක් නෙවෙයිනේ. මේ නිකන් එක වගේ නම් එකයි වෙනස් නම් නේද? එක වගේ නම් බිඳුවයි නේ. මේක එක වගේ නම් බිඳුවයි. මේක නිකන් මේක දිහා බලන් ඉඳලා එකෙකුට මොකක් හරි පැටර්න් එකක් නැතුව කල්පනා කරලා මේක මොන හරි විදියට කියලා දෙන්න එපා. එහෙනම් මෙහෙම කියලා දෙමු කියලා තීරණය කළා තමයි ඒක එහෙම කියලා දීලා තියෙන්නේ. හරි? එහෙම නැතුව මේ දැනගෙන කියලා දීලා නෙමෙයි තියෙන්නේ. මොකද්ද? මේක චුට්ටක් හොඳට බලන් ඉන්නකොට තේරෙනවා බිඳුව තිබුණොත් බිඳුවයි එකයි එක තිබුණොත් බිඳුවයි මෙන්න මෙහෙම වෙනස් වෙලා තිනවා බිඳුවයි එකයි හරි. එක වගේ නම් බිඳුවයි එක වගේ නම් බිඳුවයි වෙනස් නම් එකයි. ලැජ්ජාවේ බෑ එහෙම එකක් නැහැ. එහෙම ගණිතයක් නැහැ. දැන් මෙච්චර වෙලා ගණිතය කතා කරලා මෙතෙන්ට ආපුවම ගණිතයක් නැහැ. එක වගේ. දැන් බැරි වෙලාවත් ඔන්න මට ඔතනින් තමයි පොයින්ට් එක කියන්න අවශ්‍ය වෙන්නේ. ඔයාට ඔන්න මම ඒකට අලුත් පේජ් එකක් අපි ගමු. AND එක තීරණය කරනවා නම් O එක තීරණය කරනවා නම් XO තීරණය කරනවා නම් right? AND එකට input අපි සම්ප්‍රදායක වඳින්නේ දෙකයිනේ. කොහොම දෙකයි යන්නේ. ඇයි එකට 3ක් එන්න බැරිද? ඇයි එකට 4ක් එන්න බැරිද? ඇයි එකට 5? එහෙම ලිමිට් එකක් ඩිෆයින් කරලා නැහැ. එහෙම ලිමිට් එකක් ඩිෆයින් කරලා නැහැ. හරිද? හරි. ලිමිට් එකක් ඩිෆයින් කරලා නැහැ. O gate එකටත් එහෙමයි. එහෙම ලිමිට් ඩිෆයින් කරලා නැහැ. ඔය බැරියාවට කියන කතා අය දන්නේ නැහැ. ඒක වැඩි. ඉතින් ඔය ලිමිට් එකක් ඩිෆයින් කරලා නැහැ. ඩිසයින් ඉන්නේ මේවා. හැමෝටම ඉන්පුට් ගන්නක් දෙන්න. XO එකට අර වගේ එක වගේ නම් කතාව නිසා දැන් ඉතින් ඕක කියාගන්න විදියකුත් නැහනේ. ඒක නිසා මොකද කරන්නේ? XO වලට අනිවාර්යෙන් තිබිය හැක්කේ ඉන්පුට් දෙකක් පමණයි කියලා උගන්වනවා කරන්න දෙයක් නැතුවට. මොකද ඉන්පුට් තුනක් තිබුණොත් හිර වෙනවා. මොකද A B පැහැදිලි? A B C. දැන් මම මේක මෙතෙන්ට ගන්නම් චුට්ටක් දැන් AND or not කෙසේ වෙත මෙතනින් ගම මේන් තියෙනවා ඉන්පුට් තුනට මොකද කරන්නේ? A B ඔන්න C මෙන්න Z. Z කියලා මම ගත්තේ මොකද්ද? A X
දැන් සමහරලාට මම මේක කියන්නේ නැතුව මගෑරියා නම් නෑ ළමයිට මේවා ඕනේ නැහැ කියලා මේවා සදාකාලිකව මිස් වෙනවා. ඒකයි මම මේ ටක් ගාලා කියන්නේ. AXO BXOC මේක ඔයාලගේ සිලබස් එකේ තියෙනවා. අපිට එනවා ෆුල් ඇඩර් හාෆ් ඇඩර් කියලා එකක්. ඒකෙදිත් ඔය ඇත්තටම ඕක තියෙනවා. ඉතින් කවුද කියන්නේ ඉන්පුට් තුනක් ගන්න බෑ කියලා එනවා. මේ තියෙන්නේ. මේක සිලබස් එකේ තියෙනවා. සමහරව හංගල ඉගෙනුවට එහෙම එකක් නෑ කියලා. මොකද අරක කියා ගන්න බෑ. අර පැටර්න් එක මොකක්ද? A B C. දැන් මේ තියෙන Z ගමුකෝ කෙටි. දැන් මේකේ පැටර්න් එක කොහොමද ලියන්නේ කියලා කිව්වොත් අර ඉන්පුට් දෙකේ පැටර්න් එක වගේ ඒකෙත් එහෙම තමයි. මම ඉන්පුට් දෙකක් ගත්තොත් ඒකේ පැටර්න් එක එන එකට මම පොඩි ගණිතමය ආකෘතියක් දෙන්නම් ඔයාලට ලේසියි එතකොට. ගණිතමය ආකෘතිය මොකක්ද? A.B කියලා ගමුකෝ. මේකට මම තා චුට්ටක් උඩට අරගෙන මේන් බලන්න. ඒකේ චුට්ටක් තාටියක් පල්ලෙහාට ගමු. මෙතන ඔයාට පැටර්න් එකක් දෙන්නම් මම. එතකොට ඕන ගානක් හදා ගන්න පුළුවන්. මෙතන AB කියලා ගන්නවා නම් මේක මතක තියාගන්න දෙකේ බිඳුවෙනි බලය එකෙන් එකට ගන්න. මේක දෙකේ පළවෙනි බලය දෙකෙන් දෙකට ගන්න. ඔහොම තමයි ඔගේ පැටර්න් එක එන්නේ. හරි? තේරුණා? මම ඕන ටිකක් zoom කරා. තේරෙනවා. right? එතකොට එකෙන් අදහස් කරන්නේ ඔයා මෙතන එකෙන් එකට කියන්නේ බිඳුව ලිව්වොත් ඊළඟට එක ලියන්න. හරිද? බිඳුව ලිව්වොත් එක ලියන්න. බිඳුව ලිව්වොත් එක ලියන්න. හරි? මෙතන දෙකෙන් දෙකට. බිඳුව ලිව්වොත් ආයෙත් බිඳුව ලියන්න. එකයි එක ලියන්න. දෙක දෙකනේ. දෙක දෙක. බිඳුවයි බිඳුවයි එකයි එක. මේ බිඳුව එකයි මාරුවෙන් මාරුවට කියන අදහස. ඉතින් ඕක තමයි අපි ඇත්තටම අර ලේසි එතකොට. right දැන් ඉන්පුට් තුනටත් ඔයාලට පුළුවන් එහෙම පැටර්න් එකක් දෙන්න. මොකද්ද? දෙකේ බිඳුවෙනි බලය එකෙන් එකට. දෙකේ පළවෙනි බලය දෙකෙන් දෙකට. දෙකේ දෙවෙනි බලය කීයද? 4න් 4ට. පේනෝ zoom කරන්න වෙයි. ඕෆ්. right දැන් පේනෝනේ හොඳටම. හරි. මොකද්ද කියන්නේ එතකොට? C එකෙන් එකට නම් දැන් වැඩේ තියෙන්නේ කොච්චරක් පේලියක් ඉන්නද අපි? ඒකටත් අපිට පැටර්න් එකක් තියෙනවා. දැන් අර කලින් එකෙත් අපි ඕනනම් ගමු. මෙන්න මෙතන ඔයාලට මේකේ combinations 4ක් ආවනේ. ඒ කියන්නේ input දෙක නම් ඔයාලට how many combinations there? 1 2 3 4 කියලා ආවේ කොහොමද? ලියලිය බලලා ගන්න පුළුවන්. ඇත්ත නමුත් ඉතින් පේලි වැඩි වෙනකොට ඔක කරදරයි. ඒක නිසා මම ලියන ඔන්න input දෙකයි නම් දෙකේ දෙවෙනි බලය. මේක තමයි number of input for the circuit. හරි? circuit එකට තියෙන මම මේ කියලා දෙන theory අර අපි බොහොම දැන් මේවත් දන්නවා. සමහරලාට ගොඩක් අය දන්නවා මේක. හරි? මෙතන ඉන්න දැන් ගොඩාක් අය මේක දන්නවා. මීට කලින් ඉගෙනගෙනත් තියෙනවා. දැන් ඔයගොල්ලෝ 2024 ළමයිනේ. මේක මේ කලින් කරපු පාඩමක්නේ. හැබැයි එතකොට මම මේ ඇයි මේ කියලා දෙන්නේ? සමහර අයට තියරි මිස් වෙලා තියෙනවා. තියරි මිස් වෙලා කියන මේ නොමගියවල සමහර අය වෙනීම කියලා දීලා තියෙන්නේ. වැරදිත් එක්ක. හරි. ඒක නිසා මේ කියලා දෙන්නේ මේවා හැදෙන්නේ කොහොමද කියලා. right මම දැක්කා මම ඒවා පස්සේ කියන්නම් දැන් අපිට වෙලාව නැති නිසා මේ සමහරුන්ට මම ඊයේ පෙරේදා දැන් අපේ ෆිසිකල් ක්ලාසස් වල පේපර් ක්ලාස් එක පටන් ගත්තා. මම දැක්කා අර BCD මොනවද අර කන්වර්ෂන්ස් අර hexadecimal octal conversions වල සමහර අය ටක් ගාලා octal number set එක ලියා ගන්නවා ටක් ගාලා. 7 කියන්නේ මොකද්ද? එකේව 3. 6 මල්ල කෙලියයි ඒ මොකද්ද ඒ? පස්සේ කියමු ඒවනේ. හරි. ඒම ලියන්නේ ඒව ටක් ගාලා හිතෙන් ගන්න පුළුවන්. ඒවා මේ පාඩම් කරලා ඇප්ලයි කරන්නේ නැහැ. පාඩම් කරන්නේ ඒක ගණිතයක් තියෙන. ඒතර ටක් ගාලා හදා ගන්න පුළුවන්. හරි ටක් ගාලා වගු ලියා ගන්නවා. BCD වගු ලියා ගන්නවා. BCD අහලා තියෙනවා. හරි. ඒතර මේක දෙකේ දෙවෙනි බලය 4යි ඒ කියන්නේ මේක තමයි number of input. ඕකෙන් තමයි ළමයිට exam කියන එක හරියට pressure වෙලා තියෙන්නේ. අනවශ්‍ය ලෙස කටපාඩම් කරන්න පුරුදු වෙලා. හරි. මේ තියෙන්නේ දැක්කා. input දෙකයි නම් there are 4 combinations. ඔයාලට ලියන්න තියෙන්නේ 1 0 1 0 1 කියලා 4 පාරක්. 0 0 1 1 කියලා 4ක් ලිව්වම හරියි. එතකොට මේකේ අපිට පුළුවන් ඔන්න maths එහෙම තමයි නේද? මේන් තියෙන අපිට XOR gate එකනේ මේ දැන් target කරගෙන ඉන්නේ. input තුනක් තියෙනවා. A B C. ඔක්කොට මේමයි O gate එක AND gate එක කියලා වෙනසක් නැහැ. input combinations ඔක්කොම එකවන වුණොත් දෙකේ තුන්වෙනි බලය. ඇයි? input තුනක් මෙතන තියෙනවනේ. එතන input තුනක් තියෙනවා. එතකොට අපිට කීයක් එනවද combinations? 8ක් එනවා. සංයෝජන 8ක් එනවා. right. එතකොට ඔයා දන්නවා බය නැතුව ලියන්න පුළුවන් එකින් එකට 0.1 0.1 0.1 right 0.1 0.1 0.1 0.1 8 පාරක් ලියන්න තියෙන එච්චර. එතකොට මේක දෙකෙන් දෙකට මේ දෙකෙන් දෙකට කොහොමද ලියන්නේ 0.1 1 0.1 මෙතන 4න් 4ට 0.4යි එකේව 4යි simple හරි.
ඒතර මෙතෙන්ට આવොත් අපි ගන්න a.b.c. මෙතන ඉන්නේ මොකද්ද? මේක XO නේ. එහෙනම් මොකද්ද XO එක? XO එක එන්නේ දැන් අපි එක්ස්ප්‍රෙෂන් එක ලියා ගන්න පුළුවන්. ඒක වෙන කතාවක් නේ. දැන් ඔයාලට මේක කොහොමද කම්බිනේෂන් එකේ එන්නේ? මේක මම මේ පැත්තට ඉර ගහන්නද? නැත්නම් ඔයාලට අර මම ලියපු එකේ පේලි zoom කරලා ගමු ඊට පස්සේ නේ shape එකේ. මොකද්ද? දැන් අර මං කියපු odd even කතාව. odd even කතාව. කොහොමද? එක odd even එකක්වත් නැහැ නම් බිඳුවයි. මොකද්ද? odd number of ones 1. ඔය ඔත්තේ සංඛ්‍යාවක් එකේවා එකයි. මේ combination එකේ එකේව දෙකක් තියෙනවා. even number of ones. බෑ බිඳුවයි එතකොට බිඳුවයි. even number of 1 බිඳුවයි මේ එකේවා එකයි තියෙන්නේ. එහෙනම් එකයි. එකේවා දෙකක් තියෙනවා even count එකක්. එහෙනම් ඉරට්ටේ සංඛ්‍යාවක්. එකේවා දෙකක් තියෙනවා එහෙනම් බිඳුවයි. එකේවා තුනක් තියෙනවා කීයද? එකේවා තුනක් තියෙනවා odd number of ones. එහෙනම් කීයද? එකයි. ඕක තමයි මොකද්ද? XO gate එකේ 3 input වල pattern. දැන් මේක කියන්න පුළුවන් එක වගේ නම් එක වගේ නම් බිඳුවයි කීයද? එක වගේ නම් බිඳුවයි නෑ එක වගේ නම් මොකද්ද කිව්වේ? එක වගේ නම් එක නේද කිව්වේ? අපි කලින් කිව්ව මොහොතේනේ. එක වගේ නම් මොකක්ද එකක් කිව්වනේ. right එක වගේ නම් බිඳුවයි මේ දැන් එක වගේ නම් එකයි නෙමෙයි. එක වගේ එකේව තුනක් එකයි. එක වගේ නම් බිඳුවයි නෙමෙයි මේ මල කෙලියයි නේ. මේ පිස්සු මේ බිඳුව හැමදාමත් තියෙනවා. right ඒතර XO gate එකගේ reality එක ඔන්න ඕක තමයි. ඉතින් මම හිතනවා ඔයාලට දැන් පැටලෙන්නේ නැහැ. වැඩේ ලේසි. අපි gate වර්ග අන්තිම ගේට් එක අපිට තියෙන XNO ගේට් එක. ඊට පස්සේ අපිට තියෙනවා ටග් ගාලා සර්කිට්ස් ගැන පොඩි අදහසක් ගන්න එක අඳින්න. හරි. එතකොට XNO කියලා කියන්නේ මේකෙම ඔපොසිට් එක. ඕනනම් ඉන්පුට් තුනකට අඳින්නත් පුළුවන්. XO එකට කෙලවරින් not එකක් දාගත්තාම තමයි A සහ B. එතකොට මම මෙතන අඳිනවා A XO B. දැන් මේ වලත් පොඩි පොඩි තියරම් තියෙනවා. දැන් සමහර ඒවා එච්චරට ඔයාලට ලොකුවට වැදගත් නැති වෙයි. මම ඉතින් අර තියරි ක්ලාස් වල නම් ඉතින් එලාව අරගෙන බොහොම ආසාවෙන් මේවා ගැන හොඳට රිසර්ච් කරන ළමයිට මැච් වෙන විදිහට ගොඩාක් විස්තර සහිතව උගන්වනවා. ඉතින් මම විශ්වාස කරනවා මේ වෙලාවේ අපි ස්පීඩ් තියරි නිසා එතකොට ඔයගොල්ලෝ බලයි සර් අපිට භාගයට උගන්වන්නේ නෑ භාගයට උගන්වන්නේ නෑ කොහොමත් ඒක එහෙම තමයි. එහෙම වෙනවනේ දැන් අපිට. රයිට් මේ ඇවිල්ලා දැනටත් ඔයාලා කලින් ඉගෙනගෙන තියෙනවා නම් දැන් තේරෙනවා අපි මේ සමහර දේවල් ඔයාලා මෙහෙම අහලා නෑ. රයිට් ඉතින් බය වෙන්න එපා ඒක නිසා. කිසි අඩුවක් පාඩුවක් නැතුව එක්සෑම් ලෙවල් එකට හරියන්න. මම ගොඩක් වෙලාවට තියරි ක්ලාස් එකේ එහෙම කරන්නේ අර ක්‍රියේටිවිටි එක. අර වාගේ නිර්මාණශීලීත්වය හදාගන්න තමයි ගොඩක් වෙලාවට එහෙම කරන්නේ. හරි. එතකොට ඔයාලට සමහර තැන්වලදී ගුරුවරු හැටියට අපි උගන්වන්න ඕනෙත් නැහැ. සමහර තැන්වල දැනෙනවා ළමයාට මේක මෙහෙම වෙන්න ඕනේ නේ සර් කියලා දැනෙනවා. අනික තමයි වැදගත්ම දේ මෙතන. හරි. ඉතින් ওই විදිහට හරි මේකේ x මෙතනින් අනින්න එපා බා එකක්. එතනත් බා එකක්. මට කියන්න බැරි වුණා මෙන්න මෙතනත් අර අපිට ඉන්පුට් 3ක ඇන්දා අපිට ඉන්පුට් 2කේ කියන්නේ සමීකරණේ කොට නැගුණේ කොහොමද කියලා. මේ තියෙන XO එක මම කියන්න ඉපැටක් ගාලා XO ඉන්පුට් 2කේ XO එකට එන්න කලින් මේකේ ඔයාලට තියෙනවා ළමයි මේ තාම අපි කතා කළේ නෑ ඒක max term min term කියලා එකක්. max term min term කියලා එකක්. හරි. සාමාන්‍යයෙන් ඒක අපි නම් දෙක වැඩි හිතන්න යන්න එපා. අපි පස්සේ කතා කරමු. මේවා ලොකු හදිස්සියක් නෑ නෙමෙයි. මොකද්ද මේ max term min term කියලා කියන්නේ? ඔය max term min term කියලා කියන කතාව හැදෙන්නේ අර SOP සහ POS කියන expression type එකත් එක්ක. අපිට expression type දෙකක් තියෙනවා. SOP POS. සාමාන්‍යයෙන් SOP expression එකක් හැදෙන්නේ අපි හිතමු min term. හරි. POS expression එකක් හැදෙන්නේ ඔන්න max term. හරි. ඒ කියන්නේ SOP POS කියලා මේ වලින් expressions එළියට එනවා. ඒවා අපි ඒවා නම් කරනවා. ඒවා දැන්ම බැරි වෙයි අපිට කියන්න අර අපිට ඉස්සරහට circuit අඳිනකොට තමයි ඔක හරි වැදගත් වෙන්නේ. normal default expression type එක ඇවිල්ලා SOP. මේක default default. ඒ කියන්නේ අපි මොන විදිහට විභාග ගානක් දුන්නත් ගොඩාක් වෙලාවට අපි ඒවට drawing අඳින්නේ හැම එකම target කරගෙන කරන්නේ SOP expressions වලට. හරි. මේ POS වලට නෙමෙයි. POS ඕන නම් ඒගොල්ලන්ට ස්පෙෂලි කියන්න ඕනේ මට ඕනේ POS product of sum කියලා term එකක්. මේක sum of product. ඉතින් මේකයි මම කියන්නේ නැතුව සමහරලාට මේ කියන්නේ ඉස්සරහට අපිට ඕන වෙයි. ඉතින් මේක නිකන් මම කියවනේ දැන් මේක default නේ. default නිසා ඔයාලට කෙලින්ම ලියන්න තියෙන්නේ මේකට SOP එකක් තමයි ලියන්න තියෙන්නේ.
SOP කියන්නේ ළමයි මේකේ ගුණිතය. මේ ගුණිතය right තමයි මෙතන නිරූපණය කරන්න ඕනේ. හරි? දැන් ඒ කියන්නේ ගුණිතය කියලා අදහස් කරන්නේ මෙන්න මෙතන මේ බලන්නකො මේ ගුණිතය කියලා කියන්නේ මේ අපි ඒක පස්සේ කියමු. මේ එක එන තැන් තියෙන්නේ. එතන තමයි අපි රිප්‍රසන්ට් කරන්නේ. එක SOP වල එක. දැන් මෙතන එක රිප්‍රසන්ට් කරනවා මෙතන එක රිප්‍රසන්ට් කරනවා. හැබැයි ඒ දෙකේ ගුණිතය එකක් වෙන්න ඕනේ. ඒ ගුණිතය. දැන් බිඳුව වැඩි කිරීම එක කියන්නේ එක නෙමෙයිනේ. බිඳුව වැඩි කිරීම එක නෙමෙයි. ඒතර අපි කරන්න ඕනේ බිඳුව කියන එක ඒ වල බිඳුව කියන එක කම්ප්ලිමන්ට් කරන්න ඕනේ. කොහොම හරි එක හදන්න ඕනේ. එක එන විදිහට ගන්න ඕනේ. බිඳුව එක කරන්න නම් අපි ඒ වල මොකක් ගන්නවද? ඒ වල බා එක ගන්නවා. මම දැන් යාව වෙනම ගන්නම්. මෙන්න මේ ඒ වල 0 කියන එක බා කියලා කියන්නේ not නේ. අර උඩින් අපි ඉරක් කියන්නේ not එක. ඒ කියන්නේ කම්ප්ලිමන්ට් එක. හරි? ඒක මතකයි ඔයාලට. අපි මේ තියෙන්නේ මෙතනින් එක දැම්මොත් මෙහෙම not කරොත් නම් දෙයියනේ කියලා මෙතනින් බිඳුව යන්නේ. මෙතනින් බිඳුව දැම්මොත් මෙතනින් එක යන්නේ. මේකනේ අපේ not එක. ඉගෙන ගත්ත කම්ප්ලිමන්ට් එක දැක්කද? විරුද්ධ පදේ තමයි හදන්නේ. හරි. එහෙනම් මොන අපි නැවතත් වර්තමානයට එනවා. right මෙතන. හරි. දැන් මේකේ ගුණ දැන් a වල 0 a බා කරොත් මේක කම්ප්ලිමන්ට් වෙනවා 1 වෙනවා. අපි මෙතන ලියනවා a බා. මෙතන මුකුත් කරන්නේ නැහැ b වල 1 නේ. එහෙනම් මොන b. දැන් මෙතන a වල 0 තමයි a බා කරලා 1 කරේ. b කියන්නේ එකයිනේ කොහොමද? ඒතර 1 into 1 මොකද and dot එක තිබ්බේ ಗುಣ කරන්න. multiplication right? multiplication. ඒ කියන්නේ ගුණිතය. ගුණිතය දැන් එකයිනේ. හරි දැන් එකයි. දැන් මෙතනත් වා මේකේ multiplication එක 1 කරන්න ඕනේ. ගුණිතය එකක් කරන්න. කොහමද? 1 into 0 0 නේ හැදෙන්නේ. 1 into 0 එක වැඩි කිරීම බිඳුව බිඳුව එක හැදෙන්නේ. හානිය මෙන්න මෙයා. හානිය. හානිය මෙන්න මෙයා. හානිය නවත්තන්න b වල 0 b බා ගන්නවා. ඒ කමක් නැහැ. මොකද ඒ කොහොමත් එකයි. ඒතර b වල 0 b බා ගත්තපුවම මොකද වෙන්නේ? ඒක එක වෙනවා. එක වෙනවා right? ඒතර a into b බා කියලා කියන්නේ ඔන්න එක හැදෙනවා 1 into 1. එක වැඩි කිරීම එක එකයි right. ඔන්න අපි අවස්ථා දෙක හදාගත්තා. මේ බල්බ් එක ඔන් වෙන අවස්ථාවක් කියලා හිතන්න. බල්බ් එක ඔන් වෙන අවස්ථාව හදාගෙන තියෙන්නේ. හරි. දැන් මේ අවස්ථාව එකක්. මේ අවස්ථාව තව එකක්. මේක අවස්ථා දෙකක්. මේ අවස්ථා දෙක එකට වෙන්නේ නැහැ. මේක ක්වොන්ටම් කම්පියුටින් නෙමෙයිනේ. අපි තාම ඉගෙන ගන්නේ ට්‍රැඩිෂනල් කම්පියුටේෂන්ස් right. ක්වොන්ටම් කම්පියුටින් අනාගතේ කවදා හරි දවසක හදනකොට ඒක වෙනම කතා කරමු අපි. හරි. දැනට ස්ටේටස් දෙක අවස්ථා දෙක එකට නිරූපණය වෙන්නේ නැහැ. අවස්ථා දෙක දෙකකදී වෙන්නේ. ඕවර්ලැප් වෙන්නේ. අපි කියන්නේ මොකක්ද? In this situation in this situation bulb will be on. මේ අවස්ථාවේදී හෝ මේ අවස්ථාවේදී බල්බ් එක on වෙනවා. ඒකනේ අපිට කියන්න වෙන්නේ. අවස්ථා දෙකෙන් එකක නිසා මතකයි නේද? අර O gate එක අපි කතා කරා. මුන් දෙන්න අතර අපි මොකක් දානවද? O එකක් දානවා. A not B plus O. මෙන්න මෙයා A X ඔන්න not. පැහැදිලි. ඔන්න ඔහොම තමයි XO gate එකේ අර අපි කියපු result එක හැදුනේ. හරි. හරි ලේසි. මම හිතනවා තේරෙනවා. මේකට ඔයා ඉතින් මතක තියාගන්න හැමදි ක්‍රමයක් පාවිච්චි කරන්න. ඉතින් මම හිතනවා ඒක මේක මම අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ. එක එක්කෙනා එක එක විදිහට මතක තියාගන්නවා. අර input දෙකේ ගුණිතය දෙපාරක් ලියන්නේ A.B A.B කියලා. ඊට පස්සේ බා එක මාරු කරන්න. මේකේ A.B term එකට A වලට බා දැම්මොත් අනිත් A.B term එකේ B වලට බා දාන්න. පැහැදිලි? ඒක මාරුණක් කමක් නැහැ. නැවතත් මම කියනවා වාට කරන්න තියෙන AB input වෙන XO gate එකක AB දෙපාරක් AND කරන්න මැදට plus දාන්න. මේක B වලට බා දැම්මොත් අනිත් term එකේ A වලට බා දාන්න. එහෙම තමයි XO හැදෙන්නේ. දැන් මෙහෙම දුන්නොත් බය වෙන්න එපා. මේක XO නෙමෙයි. XO තමයි. දැන් සමහර අයට මේ පද දෙක මාරු කරත් අමාරු වෙටෙනවා. මේ පද දෙක මාරු කරනවා. එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න බෑ. right මම හිතනවා තේරෙනවා වැඩි. හරි. ඉතින් ඔන්න XO gate එකේ result එක කොහොමයි එන්නේ? අපි යනවා ඉස්සරහට X no gate එක ගැන කතා කරමු. කො අපේ right. X no not එක. අර XO එකේම not එක. හරි. XO එකේ not එක ගන්නවා කියලා කියන්නේ මෙන්න මෙහෙම. අර XO එක අපි ලියමු එකපාරක් නේ. ඔන්න ඔහොම ලියමු. XO එක එක්ස්ප්‍රෙෂන් එක ඕකනේ. එතකොට මම මොකද කරන්නේ? මේකටම not දානවා. ඕක තාම අපි සිම්ප්ලිෆිකේෂන් ඉගෙන ගත්තේ නැති නිසා
තාම මට එකපාරට උගන්වන්න බෑ. දැන් අඩුපාඩු තියෙන ළමයිට ඒවට කතාව කරගෙන යන්න ඉපේ පටපට ගාලා. මේක සාමාන්‍යයෙන් හැදෙනවා අර වගේමයි a.b multiplication එහෙම නැත්නම් n දෙපාරක් ලියලා මැදට ප්ලස් දාලා කලින් එකේ නම් උනේ කලින් a.b ටර්ම් එකට a වලට බාධා දැම්මොත් අනිත් ටර්ම් එකේ b වලට බාධා ආපු එකනේ. මේකේ කරන්නේ මොකද්ද? මේකේ එක පැත්තකට ඔක්කොම බාස් ටික බැලන්ස් කරනවා. එක පැත්ත ඔක්කොම එක පැත්තකට බාර දෙනවා. මාරුවෙන් මාරුවට දෙන්නේ නැහැ. ඒත් ඔක තමයි XO වල රිසල්ට් එක. ඒතර මේක නිකන් ඇචීව් කරගන්න බෑ. XO එකටම ටෝටල් නොට් එකක් දාලා ඒක සිම්ප්ලිෆයි සුළු කරන්න ඕනේ. ඒක සිම්ප්ලිෆයි කරන්න සුළු කරන්න. පැහැදිලි? කරොත් තමයි මේක එන්නේ. තාම සිම්ප්ලිෆිකේෂන් ගැන අපිට අයිඩියා එකක් නැති නිසා අපිට සිම්ප්ලිෆිකේෂන් සිමීට කතා කරමු. හරි? හරි. දැන් මම හිතනවා සර්කිට්ස් ඔක්කොම හරි. අපිට අර NAND no මම හිතනවා ඒවට අපි කියන්නේ යුනිවර්සල් ගේට්ස් කියලා. මම ටක් ගාලා යුනිවර්සල් ගේට්ස් ගැනත් අයිඩියා එකක් දෙන්නම්. යුනිවර්සල් ගේට්ස් අපි සිංහලෙන් කියන්නේ සාර්වත්‍ර ద్వාර. ద్వාර. right? ඒක වෙනම ටොපික් එකක් යටතේ කියන්න බෑ නැත්තම් බෑ නේද? හරි. එතකොට යුනිවර්සල් ගේට් කිව්වහම මම කිව්වා අර NAND එක හැදෙන්නේ AND එකේ not එකේ combination එක එකතු වෙලා. මේ තියෙන්නේ. දැන් මෙතන තියෙන්නේ A මෙතන තියෙන්නේ B නම් මේක A.B. right? ඒකට A.B totally not එක හරහා ගියපුවාම වෙන්නේ මේ සම්පූර්ණ එක්ස්ප්‍රෙෂන් එකනේ not එක through යන්නේ. ඒ නිසා සම්පූර්ණ එකම not වෙනවා. ඉතින් මේගොල්ලෝ දැන් මේ ගේට් දෙකකින් හැදෙන එක තනි සිම්බල් එකට ගේනුන නිසා මේක හයියෙන් හප්පනවා කියලා හිතන්න. ඒතර AND එකේ මේ ත්‍රිකෝණේ not එකේ මේ ත්‍රිකෝණේ කුඩු වෙලා සර්කල් එක විතරක් ඉතුරු වෙනවා. අපි එහෙම හිතමු. ඔන්න ඔහම තමයි. එතකොට මේ ඉන්ටර්මීඩියට් රිසල්ට් එක ඇබ්සන්ට් වෙනවා මේ ගේට් එකේ. කෙලින්ම එන්නේ ෆයිනල් රිසල්ට් එක මෙතන ලියන්න තියෙන්නේ. මෙයා ABC ලෙස ඉන්පුට් වුණා. ඕක තමයි NAND ගේට් එක හැදෙන විදිය. හරිද? යුනිවර්සල් ගේට් වලින් ඔන්න NAND එක. එතන NO ගේට් එක හැදෙන්නේ NO ගේට් එක හැදෙන්නේ ඉතින් ඔහොම තමයි. මෙන්න මෙහෙම ගියා. ඒකට not එකක් දැම්ම. ඔන්න input දෙකක් තියෙනවා. input දෙකක් බැන්නම් කැමති ගානක් නැහැ කලින් කිව්වා වගේ. එක් O කියලා කියන්නේ AOB නේ. right? හරි නේද? right. අපේ ළමයි ඉන්නවනේ. right. එතන මොකද වෙන්නේ? AOB කියන එක ඔන්න totally not වෙනවා. AOB totally not වෙනවා. right. හරි. දැන් මේකෙත් අපි කරන්නේ මේ ගේට් දෙක එකට හප්පනවා කියලා හිතන්න. ඒතර අපිට එන්නේ මොකක්ද? මෙන්න මෙතනින් ඔන්න සර්කල් එක එනවා. ඇයි මේක කුඩු වෙනවන ත්‍රිකෝණේ? හා right. ඔන්න A ඔන්න B මෙතනින් එනවා මොකක්ද? ඉන්ටර්මීඩියට් අතරමැදි ප්‍රතිඵලය එන්නේ නැහැ. කෙලින්ම ෆයිනල් රිසල්ට් එක තමයි එන්නේ. right. simple. ඉතින් ඔන්න NAND සහ NO වල රිසල්ට්ස් එන්නේ මෙහෙමයි නේ. right. එහෙනම් යුනිවර්සල් ගේට්ස් උත් දානවා. ඔක ඇයි ඔකට යුනිවර්සල් ගේට් කියලා කියන්නේ? ඔකට යුනිවර්සල් ගේට්ස් කියන්නේ ඇයි? යුනිවර්සල් ගේට් කියන්නේ ප්‍රධාන හේතුවක් තියෙනවා. මොකද අපි දැන් මේ ගේට්ස් වර්ග ගණනාවක් ඉගෙන ගත්තානේ. AND එක ඉගෙන ගත්තා. O එක ඉගෙන ගත්තා. එතකොට not එක ඉගෙන ගත්තා. right. ඊළඟට අපි XO එක ඉගෙන ගත්තා. මේක XNO එක XO එකත් ඉගෙන ගත්තා. දැන් මේ ඕනෑම ගේට් එකක් සහ මේ ගේට් කම්බයින් වෙලා හැදෙනවනේ එක එක ඒවා. දැන් අපි තුමු AND එක කොහොම තියෙනවා. ඒකත් එක්ක කම්බයින් වෙනවා O එක. ඊට පස්සේ සමහරලාට මේ කොහේ හරි තැනක අපි හිතමු not එකක් දානවා. දැන් මේ ඇවිල්ලා ඔන්න සර්කිට් එකක්. ඩිජිටල් සර්කිට් එකක්. එතන මේ සම්පූර්ණ සර්කිට් එක වෙනුවට මේ සම්පූර්ණ සර්කිට් එකේ දැන් අපිට ඉගෙන ගත්ත බේසික් ලොජික් ගේට්ස් තුනම තියෙනවා. මේ තුන් දෙනාගෙන් මේ යම්කිසි ප්‍රතිඵලයක් එනවනේ. ඒ ප්‍රතිඵලය මම නිකන් ලියලා දාන්නම් මෙහෙම කොහොමද? දැන් මම මෙතනින් ලියනවා මේ AND එක නම් මේක A.B. මේක A ගමුකෝ A ඈ. right. ABC AB. එතන මෙතන C. පේනවනේ? තව ටිකක් zoom කරන්නද වැඩේ? right. පේනවා හොඳටම. හරි. A B C. right. එතකොට මෙතනින් එනවා අපිට මොකද්ද C නේ? මම මෙතන ඇන්ද C. එහෙනම් මෙතනින් එන්නේ මොකද්ද? C bar. එතකොට මෙතනින් එළියට එනකොට මේක O වෙන්න එපා. A.B plus මෙතන C bar. හරිද?
දැන් මෙතන මේ එක්ස්ප්‍රෙෂන් එකේ වාට and එකක් තියෙනවා, o එකක් තියෙනවා, not එකක් තියෙනවා. මේ තුන් දෙනාටම මෙන්න මේ තුන් දෙනාටම අය මේ තුන් දෙනාටම අපිට ඕන වෙනවා මේ NAND වලින් විතරක් ගේට්ස් අඳින්න. පැහැදිලි? ඒක කරන හැටි තමයි දැන් මේ කියන්න හදන්නේ. අපි එකපාර දැන් මේක මේ අමුතු වෙනස් ප්ලෑන් එකකට යන්නේ ළමයි. රයිට් හරි. ඒක තමයි ලියන ඕන මතක තියාගන්න. මොකද්ද අපේ එක්ස්ප්‍රෙෂන් එක මේකෙන් ආපු a.b + c. a.b + c. right. එතන මම මේක මතක තියාගන්න ඕන. මම ඊළඟ එකට යනවා a.b + c bar c bar c bar නේ. right. මොන මම යන අලුත් පිටුවකට a.b + c bar. දැන් මේකට අපි and එක o එක not එක නැතුව මේ ඔක්කොම using NAND gate අපිට කරන්න පුළුවන්. ඒකයි අපි එකට universal කියලා කියන්නේ. අර නිකන් හැමදේම කරන්න පුළුවන් කියන එකට universal. right. ඔන්න using NAND gates. ඉතින් ඒකට අපි පොඩි ටෙක්නික් එකක් පාවිච්චි කරනවා. මම මේකේ ටෙක්නික්ස් දෙකක් තියෙනවා. නමුත් මම හිතනවා ටෙක්නික් දෙක තුන ඔක්කොම උගන්වන්න ගත්තාම අපිට බෑ. මේක මම හිතනවා කාටවත් ලේසි ටෙක්නික් එකක් හැටියට මෙතඩ් එකක් ගණිත ක්‍රමයක් හැටියට දුන්නොත් ලේසි කියලා. නැත්නම් මේක ඇත්තටම හැදෙන ක්‍රමයක් තියෙනවා. ඒ හැදෙන ක්‍රමයටත් සමහර ලායට හොඳට සෙන්ස් වෙනවා. නමුත් මම හිතනවා ගණිත ක්‍රමයේ කෙටි නිසා සහ පැටලෙන්න තියෙන ගතිය අඩුයි නිසා මම ඒක දෙන්නම්. හරි. අරක ටිකක් ලෙන්ති. හැබැයි මාර අවබෝධය මේක මෙහෙමමයි වෙන්නේ කියලා. ඉතින් මේක පොඩි මෙතඩ් එකක්. right හරි. දැන් මේකෙදි අපි කරන්නේ මොකක්ද? මේකේ කම්ප්ලිමන්ට් එක ඔයා ගන්නවා. දැන් මේ NAND වලින් අඳින්න හදන්නේ අනුපූරකය. total complement එක. හරි. එතකොට හැබැයි කම්ප්ලිමන්ට් නෙමෙයි මේක ඇත්තටම අපි කියන්නේ මේ ඩබල් නෙගටිව්. හරි. කම්ප්ලිමන්ට් නෙමෙයි අපි මේකට දෙන්න ඕනේ. අපි ලියමු යකෝ ඉතින් යවන්න වෙයි. මම කියන්නම් මේකට ඩබල් නෙගටිව්. ඩබල් නෙගටිව් කියලා කියන්නේ ළමයි a වලට බා එකක් දැම්මොත් a කියන්නේ බිඳුවයි නම් a බා කියන්නේ 1 වෙනවනේ. a බිඳුව නම් a බා කියන්නේ 1යි. එතන a බා වලට තව බා එකක් දැම්මොත් මොකද වෙන්නේ? බා 2යි දැන්. ඒ කියන්නේ මේ 1 බිඳුව වෙනවා. මාරු වෙනවා. ඒ කියන්නේ මේක මෙච්චි දෙයක් නෑ බලන් ගියාම මේ. ඒත් බිඳුවයිනේ. ඒ ඩබල් බා එකත් බිඳුවයි. හරිද? මේක විතරයි ඔපොසිට් වෙන්නේ. එතකොට අපි මෙතනින් ඇත්තටම මේ මොකුත් වෙලා නෑ. අපි ඩබල් නෙගටිව් දානවා. මොකද අපිට බේසික් එක්ස්ප්‍රෙෂන් එක මූලික මේ ප්‍රකාශනය විකෘති කරන්න බෑ සර්කිට් අඳිනවා කියලා. ඒ නිසා අපි මොකද කරන්නේ මේකට ඩබල් නෙගටිව් මේ දෙපාරක් බා දානවා. දැන් මේකෙන් අදහස් කරනවා ඔරිජිනල් එක්ස්ප්‍රෙෂන් එක මූලික ප්‍රකාශනය විකෘති කරේ නැහැ. විකෘති කරේ නැත්තම් බය වෙන්න එපා. මේකට සර්කිට් එක ඇඳත් මේකට සර්කිට් එක ඇඳත් වැරදි නෑ. I think ඕන වෙලාවක මේ ඩබල් නෙගටිව් කපන්න පුළුවන්. මොකද අපිට ඒකට ලෝ එකක් තියෙනවා. අපි තාම ලෝස් ඉගෙන ගත්තේ නැහැ. දැනට මෙහෙම ගන්න. හරි දැන් අපි එතෙන්ට එමු. ඒතර මේකෙන් මෙන්න කපනවා. right කපමු ගමන් ඉතින් මේක මෙතෙන්ට එනවනේ. එහෙනම් මේක කපන්න යන්න එපා. දැන් මේක ඩෙවලොප්මන්ට් එකක් හැටියට කරනවා. මොකද්ද අපි කරන්නේ? මේ ඩබල් නෙගටිව් ඇඳපු එකේ මේ ඇතුල් පැත්තෙන් තියෙන ඉන්සයිඩ් බා එකෙන් බා එක දෙකට කඩනවා. right ඇතුල් පැත්තෙන් කඩනකොට මේ ක්‍රමයට අනුව මෙන්න මෙතනින් බා එකක් මෙතනින් කැඩෙනවා නම් ලකුණු මාරු වෙනවා. දැන් ඒවා එහෙම වෙන්නේයි කියන එක දැන් අපි තාම ඇත්තටම ඉගෙන ගත්තේ නැහැ. දැන් මම මෙහෙම උගන්වන්න කැමතිත් නැහැ. නමුත් අර NAND වලින් no වලින් gates අඳින්න කියන නිසා පොඩි අයිඩියා එකක් දීගෙන යන්නේ පට ගාලා. හරි. දැන් මේ ඇතුල් පැත්තේ බා එක කඩනකොට මොකද වෙන්නේ? මෙන්න බා එක කැඩුනා මෙතනින් එක ඩොට් එක වෙනවා. කැඩෙනවනේ. මෙතනින් C බා එකක් තියෙනවා. උඩ බා එකෙන් තව බා එකක් ලැබෙනවා. මොකද දැනටමත් මේකේ C බා එකක් තිබුණා. දැනටමත් මේකේ C බා එකක් තිබුණා. උඩ බා එකෙන් බා එකක් ලැබුණා. අර උඩම තියෙන බා එක මුකුත් වෙලා නැහැ. මුකුත් කරේ නැහැ. ඇතුල් පැත්ත විතරනේ කැඩුවේ. ඇතුල් පැත්තෙන් කඩද්දි වාට පේනවා මම මේක මැකුවොත් තේරෙයි. මෙන්න මෙතන මකන්න කියන එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ මකන්නේ ලොකු වැඩි මේකේ. හරි. මෙන්න මෙතන. මෙන්න මෙතන. right. මෙන්න මෙතනින් ඉන්නේ කැඩෙන්නේ. ඒතර ඔයාලට තේරෙනවා කැඩිච්ච තැනින් ලකුණු මාරු වෙනවා. දැන් ඒකම තමයි මේ ලියලා තියෙන්නේ දැක්කද? right. එහෙනම් මම එහෙම කරන්න යන්නේ නැහැ. දැන් පරණ විදිහට තිබිච්ච දෙයින්. දැක්කනේ දැන් වෙච්ච වැඩි. right හරි. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේක NAND එක හැටියට හිතන්න. මොකද AND එකට උඩින් not එක දාපු එක තමයි මේ තියෙන්නේ. right. මේක නම් ඔන්න කැපිලා යනවා කියලා ගන්නත් පුළුවන්. හරි. එහෙනම් ඔන්න මම එකපාරට මම මේ දැන් කියන හිතෙන්න පුළුවන් මම ඇඩ්වාන්ස් තැනකට ආවද කියලා.
නෑ ඒක අපි බලමු ඈ. ඒක අපි බැලන්ස් කරගන්න බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. හරි? පැහැදිලි? right. එතකොට ඔයා කරන්නේ මේකට NAND එකක් අඳින්න. NAND කියලා කියන්නේ මොකක්ද? ඔන්න A B AND එකක් නේ තියෙන්නේ. ඔන්න මම AND එකක් දැම්මා. AND එකක් දැම්මා. ඒකට AND එකක් දැම්මොත් මොකද වෙන්නේ? A.B. A.B. not එක දැම්මොත් මෙන්න බාය එක එනවා. හරි. අපි ඒක හැදුවා. C ඩබල් බාර් නම් ඉතින් අපිට වැඩක් නැහැ නේ. ඒක කපලා දාන්න. C විතරක් හදනවා නම් කොහොමද කරන්නේ නේ? C හදන්න දෙයක් නැහැ. C නේ ඔන්න ඔහම තියන්න. ඔන්න ඔහම තියන්න C. හරිද? දැන් අපිට තියෙන්නේ ඔයා මේක හදලා ඉවර නම් මම ඔන්න සර්කල් කරා කියලා හිතන්න. මේක හදලා ඉවර නම් ඔන්න මම හදලා ඉවරයි. මේකත් මම නිකන් ගත්තනේ. ඒකත් ගත්තා කියලා හිතන්න. හරිද? එතකොට මුන් දෙන්න මැද ආපහු ඇන්ඩ් එකක් තියෙනවා. ඉතින් මට පුළුවන් ඇන්ඩ් එකක් දාන්න මේ. නිකන් ඇන්ඩ් එකක් දාන්නකො. එතකොට ඔයාලට මේක ගොඩනගන්න ඕනේ කොහොම හරි. එතකොට මෙතන මෙයා තියෙනවා මෙන්න මේ සම්පූර්ණ කෙනා ඇන්ඩ් වෙනවා. ඇන්ඩ් මේ සම්පූර්ණ කෙනා ඇන්ඩ් වෙනවා. මෙන්න මෙතන ඉන්න එකත් එක්ක C. පැහැදිලිද? හරි C. ඩොට් නේ. හරිනේ ඇන්ඩ් නේ. දැන් මොකද වෙන්නේ? මෙන්න මෙතනින් නොට් එකක් ගන්නවා. ගත්තොත් ඔයාලට මෙතනින් ඉර වදිනවා. බලන්න හැදුවා නේද අපි? හැදුවා. මේක මොකද මම ඩබල් බාර් කැන්සල් කරලාත් ලිව්වොත් ඔයාලට පේනවා. ඩබල් බාර් නෙමෙයි. අර මෙන්න මෙතන C වල ඩබල් බාර් ඈ. හරි. ඔෆ් මේ පැත්තට ලියනකොට මේකේ වෙන පාටක් නේ. right මේ ඔහොමනේ තිබුණේ. හරි නෙමෙයි හැදිලා තියෙන්නේ මේ. මේ ඩබල් බාර් කපපු එක ආයෙත් ලිව්වා මේක පැහැදිලිව පේන්නේ. දැන් ඔයාලට තේරෙනවා මේක තනිකරම ඇඳලා තියෙන්නේ මොකෙන් විතරද? මේක තනිකරම ඇඳලා තියෙන්නේ NAND වලින් විතරයි. ඒතර අපි මේක කලින් තිබුණේ කොහොමද? මෙතනම නේද අපි යන්නේ? නෑ. කලින් තිබුණේ මෙන්න මේ ගේට්ස් වලින් මේ. ඒ ගේට්ස් වෙනුවට තනිකරම අපි මේ ගේට්ස් වලින් ඇඳලා තිනවා. ඒකයි අපි කියන්නේ මේවට යුනිවර්සල් ගේට්ස් කියලා. ඒ විදිහට අපිට දැන් ඉස්සරහට තව යුනිවර්සල් ගේට්ස් දැන් මේක මෙතඩ් එකක් මම ඔයාලට දුන්නේ කලබලේ මේක කියන්න නැතුව මෙතඩ් එකක් දුන්නා ඉතින් හරි. අපි ඉස්සරහට මේවා නැවත කතා කරමු මේ ප්‍රශ්න වලින්. එතකොට මේක තේරෙනවා. දැන් මම එකපාරක් කිව්වා මෙහෙම දෙයක් වෙනවා කියලා. ඒකයි ඒකට යුනිවර්සල් ගේට් කියන්නේ ඇයි කියලා ඔප්පු කරන්න ඕන නිසා තමයි මම මෙහෙම දුන්නේ. යුනිවර්සල් ගේට්ස් කියන්නේ ඇයි? හරි. ඒක ඔප්පු කරගත්තනේ. ඒක නිසා මම යනවා නැවතත් right හරි. එතකොට දැන් මම හිතනවා අපි අපේ plan එකේ යන්න ඕනේ කොතෙන්ද සර්කිට් අඳින තියරම් එකට නම් සර්කිට් අඳින්නේ කොහොමද කියලා අපි හිතමු දැන් මම එකක් ඔයාලට කිව්වා ඒකට තියෙනවා ළමයි ප්‍රෙසිඩන්ස් ඕඩර් කියලා එකක් ඒකව දැනගන්න ඕනේ ප්‍රමුඛතා පිළිවෙල ප්‍රෙසිඩන්ස් ඕඩර් ප්‍රමුඛතා පිළිවෙල right ප්‍රමුඛතා පිළිවෙල එතකොට ප්‍රමුඛතා පිළිවෙලේ එන්නේ පළවෙනි එක ඇවිල්ලා බ්‍රැකට් එක. දෙවෙනි එක ඇවිල්ලා not එක. තුන්වෙනි එක ඇවිල්ලා and එක. right? හතරවෙනි එක ඇවිල්ලා XO එක. පස්වෙනි එක ඇවිල්ලා O එක. ඔයා මේ කියන ප්‍රෙසිඩන්ස් ඕඩර් එක බූලියන් ඇල්ජිබ්‍රා බූලියන් එක්ස්ප්‍රෙෂන්ස් බූලියානු ප්‍රකාශන බූලියන් එක්ස්ප්‍රෙෂන් සිම්ප්ලිෆයි කරද්දී බූලියන් එක්ස්ප්‍රෙෂන් සිම්ප්ලිෆයි කරද්දී බූලියානු ප්‍රකාශන සුළු කරද්දී ඔයාට මේ ප්‍රෙසිඩන්ස් ඕඩර් එකම පාවිච්චි කරන්න වෙනවා. එතකොට තව එකක් මොකද්ද? when you draw a circuit when drawing ඒ කියන්නේ අපි when drawing logic gate circuits ඒ කියන්නේ මේ තාර්කික ద్వාර පරිපථ අඳිද්දිත් අපිට මේ ප්‍රෙසිඩන්ස් ඕඩර් එකම පාවිච්චි කරන්න වෙනවා right මේ එකම ප්‍රෙසිඩන්ස් ඕඩර් එක
වෙනසක් නොවි පාවිච්චි කරන්න වෙනවා. ඉතින් මේක තමයි අපි නොදන්න තියරි. සමහරවිට වැඩි කට්ටිය අවුල ගන්න තියරි. හරි. එතකොට වැඩි ගණන් ගන්න නැති. ස්ට්‍රෙස් එක වැඩි වෙන්නේ මේ වලින් තමයි. හරියට දන්නේ නැතුව කරන්න ගියපුවම. හරි. ඉතින් අපි ඉස්සල්ලාම බූලියන් එක්ස්ප්‍රෙෂන්ස් වලට අපිට තියෙනවනේ අර බූලියන් ලෝස් කියලා එකක්. මොකද බූලියන් එක්ස්ප්‍රෙෂන් සිම්ප්ලිෆයි කරන්න අපිට මොනවා ඕනේද? බූලියන් ලෝස් කියලා එකක් ඕනේ. ඒක දැන් අපි කතා කරමු. හරි. හැබැයි ලොජික් ගේට් සර්කිට් අඳිනකොටත් මේකම ඕනේ කියන එක ඔන්න අපි ඔප්පු කරගන්න හදන්නේ ප්‍රෙසිඩන්ස් ඕඩර් කියන එක. අපි මේක චුට්ටක් දැන් මතක තියාගන්නත් ඕනේ. ඔය කොහේ හරි තැනක ලියාගත්තත් කමක් නැහැ. ඔන්න මම ගියා ඊළඟ එකට. මම එකපාරට දුන්නොත් බොහොම සිම්ප්ලි මෙන්න මේ වගේ එකක් කියලා හිතන්නකෝ. ඔහොම හිතන්නකෝ මේ එක්ස්ප්‍රෙෂන් දැන් මේක බොහොම ලේසි ඕන කෙනෙකුට අඳින්න පුළුවන් එකක්. නමුත් මේක තියරිටිකලි අඳින්නේ කොහොමද කියලායි මේ කියන්නේ. අපි දැන් සමහරවල්ලාට මේව අඳින්නේ පුරුද්දට. පුරුද්දට කියන්නේ අපිට කියලා දීලා තියෙනවා මෙහෙම එන්නේ කියලා ඔහේ කරනවා ඈ. ඉතින් අවබෝධයක් නැහැ. දැන් මේක මම මෙතන ඇඳලා තව එකක් අපි අඳිමු මෙතන. A bar plus B.C වගේ එකක්. බොහොම සිම්පල් නේ. කාටත් ලේසි බොහොම සිම්පල් සර්කිට් එක. අපි අරය අඳින්න කලින් මෙන්න මේ සිම්පල් එක මොකද මීට වැඩිය වාට තේරෙනවා. ඔය ළමයිට තේරෙනවා දැන් මෙන්න මෙයාට වඩා මේක සරලයිනේ හරි. ඒ සරල සර්කිට් එක ඇතුලේ මම මේ පැත්තට ගන්නවා මට පෙන්වන්න ලේසි නිසා. දැන් ඇත්තටම ආ ප්‍රෙසිඩන්ස් ඕඩර් එක පාවිච්චි කරනවා නම් වමේ සිට දකුණට යන්න ඕන. එතකොට මුලින්ම අඳින්න තියෙන A බා. හැබැයි A බා එක්ක මෙතනින් බැලුවොත් එහෙම ප්ලස් වෙනවා B කියලා. ප්ලස් එකට කලින් මොකද්ද කරන්නේ? මේ ඉගෙන ගත්තනේ මොකද්ද? බ්‍රැකට් එක, not එක, and එක, XO එක, O එක. හරි? ඒතරාට ඉස්සල්ලාම දැන් මේකේ බ්‍රැකට් නැහැ නෙමෙයි. බ්‍රැකට් නැහැ. not එක තියෙනවා. එහෙනම් not එක තමයි කලින්ම කරන්න නෙමෙයි. not එක කලින්ම කරා. ඉතින් not එක කලින් කරමු. ඔය තියෙන්නේ A O එක කරන්න බෑනේ. O එක තියෙන අන්තිමේදී නෑ O ගණන් ගන්න එපා. එහෙනම් not එක. නෝ ඒව ඇඳා A වලට not gate එකක් දැම්මා. ඔන්න A bar ගත්තා. දැන් A bar try to plus with B. හැබැයි B මොකද කියන්නේ? B කියන ඔයත් එක්ක මට plus වෙන්න බෑ. මේ පැත්තෙන් උට plus තියෙනවා. ඒ කියන්නේ O මේ පැත්තෙන් n තියෙනවා. ඒතර B කාටද එකඟ වෙන්නේ? plus එකටද and එකටද? ප්‍රෙසිඩන්ස් ඕඩර් එකෙන් තමයි තීරණය කරන්නේ. එයා එකඟ වෙන්නේ ප්ලස් එක කියලා කියන්නේ O එක and එක කියන්නේ dot එක. කාටද එකඟ වෙන්නේ? අනිවාර්යෙන් ප්‍රයොරිටි වැඩි කෙනාටනේ. පැහැදිලි. නිසා B මේ පැත්තෙන් A වලින් A බා වලින් අහන ප්ලස් එකට කැමති වෙන්නේ නැහැ. එයා කැමති වෙන්නේ and එකට. ඒ අනුව තමයි මෙයා මේ දෙන්න ජොයින් වෙන්නේ. ඒවා බලයි මෙච්චර මේක කියන්න ඕනද කියලා නෑ. ඕනම පරිපතයක් අඳින මේ තියරි හරියටම පාවිච්චි කරන්න. මේක ඒකයි මේ සරලම එක්ස්ප්‍රෙෂන් එකක් අරගෙන මේක තියරි කියලා දෙන්නේ. ඔයාලට ඕනම කම්ප්ලෙක්ස් සර්කිට් එකක් අඳිද්දි මේක හරියද කියලා කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. තියරි වා හරියට ෆලෝ කරනවා නම්. හරි. ඉතින් අපි මොකද කරන්නේ? ඔන්න B.C. ඉතින් මම මෙතනින් අඳිනවා B.C. ඉතින් ඔන්න B එක අඳිනවා B මෙතනින් අඳිනවා C. එතකොට මෙතනින් ඔන්න අඳිනවා and. හරිනේ and නේ. දැන් අපිට B C අතර and එකක් නෙවනේ. හරි. එතකොට මොකද කරන්නේ? එකත් හරි. right එකත් හරි. එතකොට මට තියෙන මෙතනින් මොකක් කරන්නද? දැන් මේකත් හරි නෙමෙයි. A bar එකත් හරි. මෙතනින් B.C එකත් හරි. දැන් ඉතින් අන්තිම එක ඕනේ. ඌ විතරයි ඉතුරු වෙලා ඉන්නේ මේ. එහෙනම් ඉතින් ඌට O එකක් දාන්න. හරි. දැන් මේක very simple. හැබැයි තියරි ඇප්ලයි වෙන්නේ ඔන්න ඔහොම තමයි. ඉතින් මම හිතනවා ලේසි. දැන් මේක හරියට තේරුම් ගත්තා නම් ඔයාලට ඕනම සර්කිට් එකක් මේකෙන් අඳින්න පුළුවන් වෙනවා. ඕනම සර්කිට් එකක් මේකෙන් අඳින්න පුළුවන් වෙනවා. හරි. ඉතින් මම හිතනවා දැන් අපි මේ දැන් අර මේකත් ටක් ගාලා ඇඳලා දාමුකෝ. දැන් දෙකක් තුනක් ඇඳහම හොඳටම ඇති කියලා හිතනවා. තියරි ෆලෝ වෙනවා නම් ඕන එකක් අඳින්න පුළුවන්. දැන් ඔයාලා මෙච්චර කල් ඇඳලා තියෙනවා නම් මීට කලින් මේ වගේ සර්කිට් දැන් මම මේ කියපු ක්‍රමයට ඇඳලා බලන්න. වැරදිච්ච තැන් හරියනවද නැද්ද කියන එක. right හරි. දැන් මේක try කරන්නකෝ. දැන් මෙතනත් අපි දකිනවා A try to and with B මේ. B වට කරගෙන ඉන්නේ හොඳට බැලුවොත්. බලන්න මම නිකන් වෙන පාට පෑන් වලින් පෙන්නනවා. දැන් මේ බානක මෙතනින් බා එකක් තියෙනවා. B වලට. ඊළඟට මම මෙන්න මෙතනින් ගන්න මෙන්න මේක මේ පැත්තෙන් ප්ලස් එකක් තියෙනවා B වලට. වට කරන් ඉන්නේ B ඈ. ඒතර මෙතන අපි කොකද පාටක් කොළ පාටක් ගමු බලන්න. පේනව නේද? පේනවා.
දැන් බලන්නකො B වට කරන් ඉන්න සංකේත ටික කොළ පේන්නේ නැහැ. පේනවනේ මේ B වලට උඩින් not තියෙනවා මේ පැත්තෙන් plus තියෙනවා මේ පැත්තෙන් and තියෙනවා. එතන B තමයි හිර වෙලයි. right දැන් A ට මොකද්ද තියෙන්නේ? A ට තියෙන්නේ and විතරනේ. එතන A අහනවා මං and වෙමුද කියලා. B කියනවා බෑ මට and වෙන්න බෑ මට not තියෙනවා. නිසා not වලට ඉතිස්සලා යන්න ඕනේ. ඉතින් ඔන්න B වට කරන් ඉන්නේ not එක O එක and එක නම් එයාගේ decision එක ඇවිල්ලා අර precedence order එකේ not එක. ඒ නිසා තමයි A ට බලන් ඉන්න පුළුවන් ඕනනම් A. ඒ ඉතින් එයාට and වෙන්න බෑ B වල not එක කරන්න නැතුව. එහෙනම් ඔන්න B ගත්තා ඔන්න ගත්තා B not වුණා. දැන් B not එක හදලා ඉවර නෙමෙයි. හදලා ඉවර නම් තාමත් B තමයි තීරණය කරන්නේ. මොකද ඌ වටේනේ ඔපරේටර්ස් ටිකින් A ට තියෙන්නේ and විතරයි. A වල එක and වෙනවද? එහා පැත්තේකත් එක්ක ප්ලස් වෙන්න try කරනවද? B bar හදලා ඉවරනේ. B bar මෙහි පැත්තේ and වෙනවනේ මේ පැත්තේ O වෙනවද? අනිවාර්යෙන් and එකනේ. and එක. ඒ අනුව තමයි මුන් දෙන්නට මොකක් හැදෙන්නේද? and එක හැදෙන. ඒතර මොකක්ද දෙන්නේ? A.B bar. හරි A.B bar. ඒක ඉවරයි. දැන් මුන් දෙන්නම ඉවරයි. ඉවර නම් මුන් දෙන්නම try කරනවා B එක O හදන්න. මේ B එක O හදන්න බෑ. මොකද B එක එහා පැත්තේ C and වෙලා. ඒතර B කැමති and එකටද මේ පැත්තේ O එකටද? අන්න දැක්කද විසඳෙන හැටි වැඩි. right උඩ B කැමති and වෙන්න ඒක නිසා තමයි B C එක join. ඒතර B මෙතනින් ගත්තා C එකත් එක්ක ඔන්න and එකක් හදනවා. එතකොට B.C හරි. දැන් ඉතින් මුන් දෙගොල්ලන්ටම තියෙන එකම විසඳුම O විතරයි. ඒක විතරයි කරලා නැත්. ඒක නිසා මොකද කරන්නේ? ඉතින් අවසානයේ O එකක් දාලා ගන්න. එච්චරයි. සිම්පල්. දැන් මේවා කලින් ඇඳලා ඇති. හැබැයි කොයිතරම් දුරට අපි තියරි ෆලෝ අප් කරාද කියන එක විතරයි මට මෙතන කියලා දෙන්න ඕන උනේ. මං හිතනවා මේ තියරි ගාණක් දෙකකින් මේක අල්ලගත්තොත් දැන් try කරලා තියෙන්නේ මම ගණන් 10ක් 15ක් හදන්න ඕනේ නැහැ. බොහොම සිම්ප්ලි අර ප්‍රෙසිඩන්ස් ඕඩර් එක තියාගත්තා. ඒකේ ඕඩර් එකට මේක හදන්න පුළුවන්ද කියලා බලලා තමුන්ට දීලා තියෙන ගණන් තියෙනවා නම් ඒවා ප්‍රැක්ටිස් කරගන්නයි තියෙන්නේ. හරි සිම්පල් නේ. හරි එහෙනම් ඔන්න ලේසි වැඩේ. ඉතින් මං හිතනවා දැන් අපි එන්න ඕනේ මොකටද? බූලියන් ලෝස් වලට ආවනම් හොඳයි. right බූලියන් ලෝස් වලට ආවනම් හොඳයි ඈ. right හරි. බූලියන් ලෝස් ළමයි ලෝස් තියෙනවා අපිට 12. බූලියන් ලෝස් 12ක් තියෙනවා. ඒක මම ඔයාලටත් අරගෙනම පෙන්වන්නත් පුළුවන්. ඒ ලෝස් වලින් ළමයි 12ෙම අපිට වැදගත් වෙන්නේ ඇත්තටම හරියටම බැලුවොත් 6ක් විතර. අනිත් ඒවා normal mathematics වල තියෙන ලෝස්ම තමයි. හරි 6ක් විතර තමයි අපිට වැදගත් වෙන්නේ. හරි එහෙනම් මම ටක් ගාලා කියාගෙන යන්න මේවා පාඩම් කරන්න නෙමෙයි තියෙන්නේ. මම පාඩම් කරන්න නෙමෙයි තියෙන්නේ. මේවා ඩෙවලොප් වෙන හැටි හොඳට ස්ටඩි කරන්න ඕනේ. එච්චරමයි කරන්නේ. ඩෙවලොප් වෙන හැටි හොඳට ස්ටඩි කරන්නයි ඕනේ. හරි. ඉතින් මම මේකේ නම් මම කැමති නෑ අතරම නම් ලියන්නත්. මේකේ මේ නම පස්සේ ඉගෙන ගත්තා නම් හොඳයි. right? නම පස්සේ ඉගෙන ගන්න එක හොඳයි. ඉතින් බලන්නකෝ වැඩක් ඇතිද වැඩක් තියනවද කියලා. පළවෙනිම law එක දිනවා ඔය law of identity කියලා එකක්. A සමානයි Aලු. අපි පොඩ්ඩක් වෙන පාට පෑනක් පාවිච්චි කරමු. සුදු පාටම ගමු ටිකක් පේනවනේ. right පළවෙනි එක මම ලියනවා මොකද්ද? A සමානයි Aලු. law of identity. A bar සමානයිලු A bar. ඒ මොකද්ද? වැඩකුත් නෑ ඒ law එක. හරි. ඉතින් අපි කාටවත් තේරෙන එකක් නේ. එක ගණන් ගන්න එපා. අමතක කරලා දාන්න. හරි. commutative law කියලා එකක් තියෙනවා. ඒකේ කියන්නේ A.B සමානයිලු B.A වලට. A.B සමානයිලු B.A වලට. ඇත්තටම ඕක ඔහොම නෙමෙයි වෙන්න ඕනේ. ඒවා කොහෙ බැලුවත් law එක මෙහෙම තමයි කියන්නේ. ඕක නෙමෙයි කතාව. දැන් සමහරලාට මගේ ටියුට් වලත් ඔහොම දාලා තියෙනවා. කියලා දෙන්න බලාගෙන දාලා තියෙනවා. ඕකේ ඇත්තටම වෙන්න ඕනේ B.A කියලා ලියලා තිබුණොත් ඒක ඔයා පුළුවන් තරම් A.B කියලා ඇල්ෆබෙටික් ඕඩර් එකට ගේන්න. ඇල්ෆබෙටික් ඕඩර් එකට ගේන්න. මොකද දන්නවද? ඔයාට බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක් ලැබිච්ච වෙලාවක මෙහෙම ලැබුණා කියලා හිතන්නකෝ. ඔහොම මොකක් හරි ලැබුණා කියලා හිතන්නකෝ. right ඔහොම. ඔන්න ඔහොම මේ letters shuffle වෙලා ආපුවාම බැලූ බැල්මට මේවට simplification තිබුණාට
සිම්ප්ලිෆයි වෙනවා කියලා පේන්නේ නැහැ. ඒක තමයි මේකේ තියෙන හානිය. ඉතින් ඒගොල්ලෝ කියනවා පුළුවන් තරම් ඔළුව පුරුදු වෙලා තියෙන ABC ඕඩර් එකට නම් ඒ ඕඩර් එක හදාගන්න හැමතැනම. දැන් මෙතන නම් AB හරි. මෙතන BAC බා. දැන් ඔයා සමහරට එකපාරට මෙන්න මෙතනයි සිම්ප්ලිෆිකේෂන් එකක් තියෙනවා කියලා බලන්න ගියාට අර ඇල්ෆබෙටික් ඕඩර් එක නැතුණාම සමහර තැන්වල එහෙම එන්නේ නැහැ. දැන් මෙතනයි සිම්ප්ලිෆිකේෂන් එකක් තියනවාද කියලා බැලුවොත් සමහරලාට එකපාරට එහෙම තියනවාද කියලා පේන්නේ නැතුව යනවා. පැහැදිලි. ඒක නිසා තමයි ඒගොල්ලෝ එක ලෝ එකකින් කියන්නේ. දැන් ලෝ එකකින් කිව්වොත් නේ පිළිගන්නේ. නැත්තම් ගණන් ගන්න යන්නේ වැඩි. ඔහේ මේක දිහා බල ඉන්නවා තාම විසඳ ගන්න තේරෙන්නේ. ඒක නිසා තමයි මේ ලෝ එකක් දීලා කියන්නේ මේ විදිහට තිබුණොත් ඔයා පුළුවන් තරම් try ඒකද ඕන දෙයක් නෙමෙයි කැමති නම් කරන්න නොකර ඉන්න. හරි? එතකොට පුළුවන් නම් මෙහෙම කරන්න. එතකොට ඔයාට මේක සිම්පල් වෙනවා. දැන් ඕකම කියනවා අනිත් පැත්තට. ඔයාට B+A එකක් තිබුණොත් ඒක ඔයා ලියාගන්න A+B කියන ඇල්ෆබෙටික් කෝඩ් එකට. ඉතින් ඕක ඇත්තටම ලෝ එකක් කියලා මතක තියාගන්න ඕන එකක් නෙමෙයි. ඔයාට මේක naturally එන්න ඕනේ එච්චරයි. හරි? මේක naturally එන්න ඕනේ. එතකොට අපේ third one මම දැන් මේ නන් ලියන්න නැති හේතුව මම ඔයාලට කිව්වා. හරි? එතකොට third one එක තියෙනවා associative law කියලා එක. ඒකෙත් හොඳට බලන්න. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. right? එන මෙහෙම එකක්. හරි? A.B brackets ඇතුලේ B.C කියලා එකක්. ඒගොල්ලෝ කියනවා මේක bracket නැතුව ලියන්නලු. ඇත්ත මොකද දන්නවද සමහර ළමයිට මෙහෙම වෙනවා. ඔය bracket තිබ්බහම දැන් මෙහෙම හිතන්නකෝ පොඩි කාලේ ගන්න. right මෙහෙම හිතන්නකෝ. දැන් ඔයාලට තිබුණොත් එහෙම අපි හිතමු x වැඩි කිරීම y කියලා. මෙහෙම තිබුණා කියලා. ඇත්තටම බ්‍රැකට් එකෙන් කියවෙන්නේ මොකද්ද? මල්ටිප්ලිකේෂන්ම තමයි. සමහරව ආ දන්නවද මෙහෙම ලියනවා මේ 2x හරිද? ඊට පස්සේ වැඩි කිරීම මේ 2y මරු. පොඩි කාලේ ගණන් මේ බූලියන් නෙමෙයි නිකන් ලිව්වේ. දැන් අර බ්‍රැකට් තියෙනකොට අපි පුරුදු වෙලා තියෙනවා එළියේ තියෙන පදයෙන් ඇතුළ වැඩි කරන්න. වැඩි කළා අපි මොකද කරන්නේ? සමහරවිට ආයෙත් වැඩි කිරීම දානවා. එහෙම නැත්නම් මේකට ඇඩිෂන් එක දානවා. දැන් මේක මොකද වෙන්නේ? 4xy එනවා. ඇත්තටම මේක 4xy නෙමෙයිනේ. ඔගොල්ලෝ ගණිතේ දන්නවනේ මෙතන මොකක්ද දෙන්නේ ඇත්තට. මෙතනක් තියෙන්නේ මල්ටිප්ලිකේෂන් බ්‍රැකට් කියන්නේ මේක 2xy. මෙහෙම කරලා අන්තිමට මොකද වෙන්නේ? ගාන වර්ධිනවා. ඒකවා මේවටත් වෙන්න පුළුවන් නිසා ඒගොල්ලෝ කියන්නේ අනවශ්‍ය ලෙස බ්‍රැකට් දාන්න එපා. ඇත්තටම මේකෙත් බ්‍රැකට් එකේ මීනින් එක ඇන්ඩ් එක. අරකේ මල්ටිප්ලිකේෂන් ගුණිතය වගේ මේකේ මීනින් එක ඇන්ඩ් එක. එතකොට අර වැඩේම කරයි කියලා ඔයාගේ අතේ මිස්ටේක් වෙලා ඒක කරන්න එපා කියන එක තමයි ඒගොල්ලෝ යෝජනා කරන්නේ. පුළුවන් තරම් බ්‍රැකට්ස් අවශ්‍ය නැත්තම් නැති විදිහටම ඉන්න. මේකම තියෙනවා සමහරලාට ඕනම තැනක මෙන්න මෙහෙම මේ තියෙන්න පුළුවන්. මේකෙත් අපි කියන ඔයා බ්‍රැකට්ස් දාන් ඉන්නේ බොරු වැඩක්. මොකද මෙතන බ්‍රැකට් එකේ මෙන්න මෙතන මීන්ක මල්ටිප්ලිකේෂන් නම් එතනම ළඟින් ප්ලස් එක තිබුණාට බෑනේ. ඒ කියන්නේ ප්ලස් මල්ටිප්ලිකේෂන් කියන්නේ මොකක්ද? එහෙම එකක් කරන්න බෑනේ. මෙතනින් A මොකක්ද? එහෙම කරන්න බෑ. මල්ටිප්ලයි කරන්න බෑ. දැන් ඩොට් එකනේ එන්න ඕනේ ආකමන්නේ. ඩොට් එකනේ මල්ටිප්ලයි. හරි. ඉතින් කරන්න බෑනේ. ඔපරේටර්ස් දෙකක් ළඟ තියෙනවා. මෙතනින් වෙන්නේ බ්‍රැකට් එකට එළියෙන් ප්ලස් එකක් තිබුණොත් ඇත්තට මේකේ මල්ටිප්ලිකේෂන් එක වැඩි කිරීම ඩිසේබල් වෙනවා. තේරුමක් නැහැ. දැන් මේ වගේ තැනක හැමතැනම ප්ලස් නම් තියෙන බොරුවට බ්‍රැකට් දාන්න එපා. ඕක මල්ටිප්ලයි වෙන්නේ නැහැ. ඉතින් බ්‍රැකට් අයින් කරන්න. ඉතින් එහෙම ඇත්තටම මේවා ලෝස් වලින් කියන්නේ කට්ටියට පහසු වෙන්න. ලෝස් වලින් මේක කියන්නේ මොකටද? කට්ටියට පහසු වෙන්න. නැත්තම් වෙන්නේ මොකද්ද? කට්ටිය වැඩිය මේක ගණන් ගන්න. ඒකනේ මේ බූලියන් ගණන් බැරි වෙන්නේ ඇයි? බූලියන් ගණන් බැරි වෙන්නේ අර ඌව ගැන වැඩි කෙයා එකක් නෑ. ඔහේ පාඩම් කරනවා. දැන් මේක වුණත් මම විශ්වාස කරන්නේ ඔයගොල්ලෝ නිකන් අර ලියාගෙන එක්ක පාඩම් කරලා තියෙයි. මේකත් එහෙම තමයි වැඩි කෙයා කරන්නේ. දැන් ඔන්න තේරෙනවා හේතුව බ්‍රැකට්ස් පුළුවන් තරම් බ්‍රැකට් වලින් ඈත් වෙලා ඉන්න. ඕනම තැන විතරයි අපි බ්‍රැකට් දාන්නේ. හරි? හරි. එහෙනම් කොහොමද අපි 4 වෙනි ලෝ එකට යන්නේ? මෙතනින් පල්ලෙහාට යන්නේ. උෆ්. ඔන්න බලන්න ලස්සනට මේවා පාඩම් කරන්න ඕනේ නැතුව ඉගෙන ගන්න පුළුවන් වෙන හැටි. දැන් මේවා වැඩි කෙයා කරනවද? නෑ මේවා ඔයාලට එන්න ඕනේ නැචරලි. නිකන් ස්වභාවයෙන් එන්න ඕනේ. දැන් මම ඔයාලත් එක්ක ගණන් හදනවා කීපයක්. හැබැයි මෙතන බලාපොරොත්තු වෙන්න එපා මේ ගණන් 50 100ක් හදන්න ඕනේ නෑ. මතක තියාගන්න තියරිය හරියට පුළුවන් කියලා කියන්නේ තියරිය හරියට මේ ගන්නුවොත් ගාණක් දෙකක් හදන්න ඕනෙත් නෑ ඒත් පුළුවන් වෙනවා. හරි නමුත් මම ගණන් දෙක තුනක් ඔයාලට මේ තියරි ඔප්පු කර කර පෙන්නනවා. nothing right. ඊට පස්සේ ඔයාලට ගණන් ඕන නම් අපි හදමු ටිකක් කීපයක් කමන්නේ. හැබැයි ලොකු අවශ්‍යතාවයක් නැහැ. හරි. දැන් එහෙම කිව්වම බය වෙනවා. මොකද ඔයගොල්ලෝ සම්ප්‍රදායට පුරුදු වෙලා තියෙන්නේ සර් එහෙමද එහෙනම් මේ පන්තිය හරියන්නේ නැහැ. එහෙමනේ. මේ බලන්නකො මේක. හරි ලේසි. මේක සමානයෙන් අර
even number of bars ආවොත් cancel කරනවා. ඒ කියන්නේ ඒ triple bar ආවොත් odd number of bars නේ. එතකොට bar දෙකක් cancel කරොත් එකක් ඉතුරු වෙනවා. එතකොට බැරි වෙලාවත් bars හතරක් විතර ආවොත් right. එතකොට මොකද වෙන්නේ? ඔයාලට bars දෙක කැපිලා ඔක්කොම කැපිලා කියලා. even number of bars. ඒක ඉරට්ටේ සංඛ්‍යාවක් බා ඇවිල්ලා තියෙනවා. එතකොට ඒවා ඔක්කොම කැපිලා යනවා. දැන් 2 කැපෙනවා, සම්පූර්ණයෙන් කැපෙනවා, 4 සම්පූර්ණයෙන් කැපෙනවා, 6ක් ඇඳුනොත් සම්පූර්ණයෙන් කැපෙනවා. දෙකේ ගුණාකාරනේ කැපිලාම යනවා. ඉතුරු වෙන්නේ normal letter එක විතරයි. හරි. ඒකත් ඔයා ඔළුවේ තියාගන්න ලේසි. ඒතර මේක හැදෙන විදිහක් තියෙනවා ළමයි. අර අපි කියන්නේ සාමාන්‍යයෙන් මේක සර්කිට් එකෙන් ඔප්පු කරනවා නම් not එකනේ. මං A දැම්මොත් A එකේ කම්ප්ලිමන්ට් එක. තව not එකක් දැම්මොත් මොකද්ද? A කම්ප්ලිමන්ට් එකේ නැත්නම් මේ බා එකේ තව බා එකක් වදින එකනේ වෙන්නේ. තව not එකක් දැම්මොත් මොකද වෙන්නේ? දැන් මේක ඔප්පු කරන්නත් එපා මේව. ඔහොම බා වෙනවනේ. බා right. හරි. එතන මොකද්ද ඇත්ත කතාව? මේක එක නම් මොකද්ද මේක? බිඳුවනේ. ආපහු මේක මොකද්ද? ආයෙත් බිඳුව මේකේ not යනකොට ආයෙ එකයිනේ. අන්තිමට එක බිඳුව මාරු වෙවි යන්නේ. මේ බානකෝ මෙතන ආපහු මොකද වෙන්නේ? මේක එක නම් මේක බිඳුවයිනේ. අන්තිමට මේ ටික සමානද නැද්ද බලන්නකෝ. එක මේ සමානයිනේ. තව එකක් ඕනනම් එහා පැත්තෙන් අඳින්න පුළුවන්. ඒ ෆෝබල් එහෙමද? ඩබල් ෆෝබල්. right. මේ බලන්න. හරි ලේසිනේ මේ කැපෙනවා මේ. වැඩක් නෑ කියලා මේ කියන්නේ. දෙක කැපෙනවා ජෝඩු. ඒතර මේ ඇවිල්ලා එකයි මේ. සමානයි මේ. එක මේ දෙක සමානයි මේ. හරි මං හිතනවා ඔච්චර ඊට වැඩි තේරුම් කරන්න අවශ්‍ය නැහැ තේරෙනවා. ඉතින් ඕවා මේවා පාඩම් කරන්න දේවල් නෙමෙයි. ඔන්න 4th lessons. දැන්ටමත් ලෝස් 12න් අපිට හතරක්ම ඔන්න ලොකුවට ඔලුවට ගන්න දෙයක් නැහැ. හැබැයි ඔලුවට ගන්න ඕනේ one time එකපාරයි. අර බ්‍රැකට් දාපු එක නේද? මං හිතනවා තේරෙනවා පොඩ්ඩක් ආපහු මේවා රිෆර් කරන්න. දැන් අපි මේ වල රෙකෝඩින්ග්ස් දැන් මෙහෙමයි. රෙකෝඩින් වලට වහල් වෙන්න එපා. ඒ වෙලේ වැඩේ පටන් ගත්තාම දැන් මම දන්නවා දැන් මෙහෙම තමයි දැන් අපේ ළමයි ඔන්න සෑහෙන ප්‍රමාණයක් සම්බන්ධ වෙනවා. සම්බන්ධලා කල්පනා කරන්නේ හරි මට දැන් ඇති මහන්සි ඔන්ලයින් එකනේ වැඩේ. මහන්සි ඉතින් පස්සේ රෙකෝඩින් බලනවා කියන ඔන්න වැඩේ. එහෙම නෙමෙයි. දැන් වැඩේට ඉඳගත්තා නම් දැම්ම ඉවර කරනවා ආයෙ මනස ෆ්‍රී. ඊට පස්සේ ඉගෙන ගත්තා. ආයෙ මේක බලන්න කෑලි නැටි කෑලි තියාගෙන ඉන්නේ නැහැ. පුළුවන් තරම් එහෙම කරන්න. ආයෙ නිකන් ඔළුවට බරක් නේ. මේක හෙට බලනවා අනිද්ද බලනවා රෙකෝඩින් දායි. ඉතින් ඕක ස්වභාවයක් ඈ. ඉතින් අපි හැමදාම ඔන්ලයින් කරනකොට හැමදාම ඔහොම තමයි. ඉතින් සෑහෙන සෙට් එකක් ඉන්න අතරේ තව වැඩි ප්‍රමාණයක් සමහරලාට ලිව් වෙලා පස්සේ බලන්නම් කියලා යනවා. අන්තිමට ජීවිතේට බැලෙන්නේ නැහැ. මොකද next week එක එනකම් අපි busy. ඊට පස්සේ next week එක ඔන්න වෙන්න තියෙද ඔන්න ක්ලාස් එක තියෙනවා. එදාටත් ඒ පුරුද්ද කරනවා. අන්තිමට වැඩ බෑ. හරි. වැඩක් ඉඳගත්තොත් දැන් අපි එහෙම මේ දැන් මම එකපාරට කියනවනේ දැන් හරි වෙලාව ඇති. දැන් අපි මේ තව පැය භාගයක් තියෙනවා ළමයි අපි එක ලබන සතියට දාගමු. එහෙම කරන්න ගියොත් කොහොමද හිතන්නේ? අපි එහෙම කරන්න ගියොත් බලන්නකෝ අපි. හරි අපි එහෙම නෑනේ. ඇයි ළමයිට එහෙම බැරි නේද? right. තුනම අස්වෙනි එක. හරි ලේසි. දැන් මේවත් මතක තියාගන්න දෙයක් නෑ. දැන් ඒගොල්ලෝ කියනවා මෙහෙම කම්ප්ලිමන්ට්ස් දෙකක්. විරුද්ධ පද දෙකක්. කම්ප්ලිමන්ට්ස් දෙකක්. and උනොත් ඒගොල්ලෝ කියන එක ඕනේ නෑ. අපි ඔප්පු කරගමු. and උනොත් අපි දන්නේ නෑ. එහෙනම් ඔප්පු කරගමු. එහෙම පුරුදු වෙන්න. මේක දුන්නට පාඩම් කරන්න එපා. අපි බලනවා මේකට එක එනවද? මේකට එක එයිද බිඳු වෙයිද අපි දන්නේ නැහැ. ඉතින් අපි try කරනවා කොහොමද සර් මේක ඔප්පු කරන්නේ? එකම එකයිනේ ඔප්පු කරන් තියෙන අනිත් ගණිතේ වගේ නෙමෙයිනේ මාර ලේසිනේ. ඇයි? බූලියන්ස් වලට තියෙන්න පුළුවන් මොනවා විතරද? මොනවා විතරද තියෙන්න පුළුවන්? එක්ක 0 එක්ක 1. ඉතින් අපි assign කරලා බලමු. 0 assign කරලා බලුවම මොකද වෙන්නේ? a වලට 0 දැම්මොත් මේ එක්ස්ප්‍රෙෂන් එකේ a කියන්නේ 0. a බා කියලා කියන්නේ යාගේ කම්ප්ලිමන්ට් එක. දන්නව රිසල්ට් එක මොකක්ද කියලා? a වලට 1 assign කරොත් මොකද වෙන්නේ? මේකට 1 වැටෙනවා 1. මෙතෙන්ට a බා වලට 0 වැටෙනවා. හරිනේ? ඒකේ විරුද්ධ පදේ. දැන් මොකද රිසල්ට් එක? කම්ප්ලිමන්ට් එක නේ. ඔතන 0 * 1 කියන්නේ බිඳුව වැඩි කිරීම එක බිඳුවයි. එක වැඩි කිරීම බිඳුව ඒත් බිඳුවයි. ඉතින් බලන් ගියපුවාම මුන් දෙන්නගේ කම්ප්ලිමන්ට් එක આવොත් මේක බිඳුවයි. දැන් පාඩම් කරන්න දෙයක් නැහැ. එතකොට ඔයා කිය සර් ඉතින් මට අමතක වෙනවනේ. අමතක වෙනවා නම් පුළුවන් තරම් try කරන්න. ගාන එවෙලෙම හදලා හරි කමක් නැහැ. නැත්තම් කන්ෆියුස් නේ. පාඩම් කරන්න කිව්වොත්. ඔයා කරන්න ඕනේ මේක එවෙලේ හදන්න ටක් ගාලා හදන්න. ඕක කාලයක් ගියපුවාම මොකද වෙන්නේ? නිකම්ම මතක හිටිනවා. නිකම් ඔළුවට එනවා. එතකොට ඔයා හදලා ඔප්පු කරා. right. මේක මට මතක නෑ රිසල්ට් එක. a.a බව මොකක්ද? හරි ටක් ගාලා මේ වගේ මොකක් හරි හිතෙන් හරි කමන්නේ assign කරා. ටක් ගාලා උත්තරේ ගත්තා. එතකොට අපිට කවදාකවත් වරදිද? සමහර පාඩම් කරපෑ මොකද කරන්නේ?
මෙන්න මේ වගේත් ලියනවා. පාඩම් කරලා තියෙන්නේ. හැදෙන හැටි ගැන කිසිම ස්ටඩි එකක් අවබෝධයක් නැහැ. ගත්ත ගමන් බුක් ගාලා එක දැම්මා අන්න ගාන වර්ධිනවා. හරි. එහෙනම් ඕන වැරදි මේකේ. මේක වැරදි. හරි බින්දුව. හරි. දැන් මේවත් එහෙනම් ඕන පාඩම් කරන්න නෑ මහා ලොකු දේවල් නෙමෙයි. හැබැයි මේක සාමාන්‍ය ගණිතේ නැති නිසා මේක බූලියන් ලෝ එකක් හැටියට ගන්න. අනිත් ඒවා normal mathematics. හරි. සාමාන්‍ය ගණිතේ. දැන් ඕකම තමයි ඔයාට ඕකටම දෙන්න පුළුවන්. මම ඒක මෙතන ලියන්නම් නේද? මෙයාගේ ඉස්සරහින් මේ a a bar. මොකද? වගු බලන්න ඕනේ නැහැ. අපි කරගන්නවා තනියෙන්. අපි කරගන්නවා. a a bar මොකක්ද කියලා දන්නේ නැත්නම් ඔයා පැත්තක ඔප්පු කරගන්නවා. a වලට 0 දැම්මොත් මොකද වෙන්නේ? දෙකයිනේ assign කරන්නේ එක්ක 1 එක්ක 0. 0 වලට assign කරොත් a කියන්නේ 0 plus a bar කියලා කියන්නේ 1. 0 plus 1 කියලා කියන්නේ ලොවෙත් 1 නේ. හරි ඊළඟට a වලට 1 assign කරලා බලනවා. a 1 කියලා කියන්නේ මෙතන a 1 plus a bar කියලා කියන්නේ 0. ආයෙත් මොකද 1. ඒ කියන්නේ ඔයා කොහොම කරත් ඔයාට එන්නේ 1. පැහැදිලි. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි මම හිතනවා මේකෙන් කියන්නේ නැතුව අපි ඊළඟ එකෙන් කරා නම් ඕක හොඳයි. දැන් මේක මේ දැන් සමහර වෙලාවට මේවට ගණන් ඇහුවොත් එහෙම ඔන්න ටිකක් හොල්මන් වෙනවා වැඩි. දැන් ඔහොම මේ ඉන්නේ නැති වෙන්න පුළුවන්. මම නිකන් ඔයාලට එක්සැම්පල් එකක් දෙනවා මේ බලන්න. right මම කියනවා a.b plus a.b total bar. දැන් ඔයාලා දන්නවත් සමහර ළමයිද මේ ගාන හදනවා. කමන් නෑ ඉතින් හදලා හරි ගන්න කමන් නෑ. නමුත් මේක එකපාර ලියන්න පුළුවන් උත්තරයක් නේ. ඔයා දන්නවා මෙතන තියෙන්නේ බූලියන් වැලියුස් දෙකක්. මේ a බිඳුව වෙන්න පුළුවන් b බිඳුව වෙන්න පුළුවන් a එක වෙලා b එක වෙන්න පුළුවන් a බිඳුව වෙලා b එක වෙන්න පුළුවන් a එක වෙලා b බිඳුව වෙන්න පුළුවන්. කොහොම කරත් එක බිඳුව විතරනේ. 1 0 multiply වෙලා හැදෙන්නෙත් මොනවා විතරද? එක්ක 0 වෙයි එක්ක 1 වෙයි. අපි දන්නේ. හැබැයි තුවා කොහොම කරත් මෙයා 0 වුණොත් මෙයා කවුද? ප්ලස්. මෙයා සම්පූර්ණයෙන් 0 වුණොත් මෙයා කවුද? ඒ සම්පූර්ණ කෙනාගේ කම්ප්ලිමන්ට් එකනේ විරුද්ධ එකනේ. මෙයා 1 වුණොත් එයාගේ කම්ප්ලිමන්ට් එක කවුද? 0 නේ. පැහැදිලි 0 නේ. ඉතින් ඔයාලට තේරෙනවනේ ඒත් මොකද්ද? මෙතන 1 මෙතන 1. ඒ කියන්නේ මෙයා කෙලිම 1. අය සිම්ප්ලිෆයි කරන්න දෙයක් නෑ. දැන් මේවට ඩිමෝගන්ස් දාලා කඩලා කරලා සෙල්ලමක් දාලා අන්තිමටත් එන්නේ 1 තමයි. ඕනනම් ඔප්පු කරමු. කලින් ඔයගොල්ලෝ ගණන් හදලා තියෙන නිසා. හරි නේද? රයිට් හරි. ඔන්න ඔය එක්සැම්පල්ස් මම ඔයාලට පෙන්නලා දුන්නේ. හරි ලේසියෙන් ටක් ගාලා එක ලියන්න පුළුවන්. ටයිම් එක ඉතුරුයි, කාලය ඉතුරුයි. ලේසි. දැන් ඕකම තමයි ඇන්ඩ් එකටත් එනවනම් එන්නේ. ඇන්ඩ් එකටත් ඕක තමයි. දැන් එක්සැම්පල් එකක් හැටියට මෙහෙම මේ එක්සැම්පල්ස් එහෙම තියාගන්න. මම තව එක්සැම්පල් එකක් ගන්නවා. මෙන්න මෙහෙම. මම ලියනවා a plus b dot a plus b bar කමන්නේ එහෙමත් ගමු a plus b bar ඊට පස්සේ මම බා එකක් දානවා මේ දැන් ඔයා අර ලෝ එක හරියට ස්ටඩි කරා නම් අර ලෝ එක හරියට ස්ටඩි කරා නම් ඔයා දන්නවා එකපාරට ඔයාට මැවිලා පේනවා මොකද්ද මේ පදේම තමයි මෙතනක් තියෙන්නේ හැබැයි යාගේ කම්ප්ලිමන්ට් එක මේ එතකොට ඔයා දන්නවා මෙතනින් එන රිසල්ට් එක මේ බාන්නක මොනවා කමන්නේ b bar a bar ඕන මගුලක් තිබිච්ච දේ මෙතන මෙයාමනේ මේ බ්‍රැකට් එක ඇතුලේ ඉන්නේ. හරිද? ඉතින් මෙතනින් මොනවා කරත් එන්නේ එක්ක 0 එක්ක 1. මොකද මේ AB කියන්නේ 0 1 වලින් හැදෙන ඒවා. අපි දන්නේ හැබැයි maybe a 0 maybe 1. එතකොට මෙතනින් මොකක්ද එන්නේ? මේ කියන්නේ මේ බාණ්ඩක ඇතුල් පැත්ත. අරයමනේ. ඒකේ කම්ප්ලිමන්ට් එකනේ ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයාගේ කම්ප්ලිමන්ට් එක මෙතන 1. මෙතන 1 වුණොත් මෙතන 0. අවසානයේ මොකක්ද එන්නේ? මෙතන and එකනේ තියෙන්නේ and 0 into 1 එක බිඳුව වැඩි කිරීම එක බිඳුවයි එක වැඩි කිරීම බිඳුවයි පැහැදිලි සමහර තැන්වල අපි හිර වෙනවා නම් අපිට assignments වලින් පොඩි idea එකක් ගන්න පුළුවන් මොකක්ද ඇත්තම මේකේ result දැන් මේ වගේ ගානක් දුන්නොත් ලොවෙත් ළමයි ගාන හදනවා ළමයිට එකපාරට පේන්නේ නැහැ මෙතන අපිට මේ basic law එක තියෙන්නේ කියලා ඕක තමයි බූලියන් ගණන් වවාගෙන වනාගෙන හදලා සමහර වෙලාවට ගණන් වරද්දගෙන ඔය තැනට එන්නේ. ඉතින් ඔය අවබෝධය නැති නිසා ඈ. ඉතින් මම හිතනවා ඔයාලට හැමෝටම මේක මම කියන්න හදන්නේ මොකක්ද කියන එක තේරෙනවා. රයිට්. ඉතින් අපි යමුද ඊළඟ ලෝ එක දැන් මේ අපි දැන් ඕගොල්ලෝ අර LMS එකේ රෙජිස්ටර් වෙලා මේ වීඩියෝ ආය අවශ්‍ය වෙලාවට හරි කියන්නේ පොඩක් බලන්න මේ මොකක්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා රිවයිස් එකක් අවශ්‍ය තැනකදී
ඔළුවට දාගන්න. ඉතින් මං හිතනවා අපි ටයිම් එක දෙන්න ඕනේ නෑ ලියා ගන්න. එතනයි මේක දැන් මේ ආයෙ බලන්න කියනවා නෙමෙයි මේ. ආයෙ බලන්න නේපා. එකපාරින් මේක ඔළුවට දාගන්න. හැබැයි මං එහෙම කිව්වේ ඔයාලට නෝට් එකක් ලියන්න තියෙනවා නම් විතරක් මේකේ රෙකෝඩින් වලට ඇක්සස් හම්බෙන්නේ ඔයාලට. හරි. එතකොට බලන්නේ නෝට් එක හදාගන්න. දැන් නෝට් හදන්න මං හිතන්නේ මෙතන මේ ටයිම් එක ඇතුලේ අපි දෙනවා නම් එතන අවුලක් තියෙනවා. මං විශ්වාස කරන්නේ එකපාරට මේක බ්‍රේන් එකටම දාගන්න. ඒ කියන්නේ එතනදී ඔයා ට්‍රස්ට් කරන්න නෑ මම මේක ලිව්වේ නැති වුණාට මං හොඳට මේක S2 එහෙම හොඳට මෙහෙම දාලාගෙන මේක කෙලින්ම මං මගේ ඔළුවට දාගන්නවා කියන ටාගට් එකේ ඉඳගෙන වැඩ කරන්න. ඒතර බොහොම පොඩි පොඩි දේවල් ටිකක් තමයි ඔයාට නෝට් ඩවුන් කරන්න ඉතුරු වෙන්නේ. සමහරවිට ඒකත් ඔයාලට හිතලා ගන්න පුළුවන්. හරි. එහෙම පොඩි ටැලන්ට් එකක් හිමීට ඉම්ප්‍රූව් කරගන්න ඈ. රයිට්. එහෙනම් අපි යමුද 6th law එකට. රයිට්. මේවට පිළිවෙලක් අවශ්‍ය නැහැ. නමුත් අර අපි හදිස්සි වලට නෝට් එක මේවා කරනකොට මේ එක ලේසි නිසා මම එහෙම ගන්නෙ 6 වෙනි law එක. රයිට්. ආනේ 6 තමයි අපි මේ කරේ නේද? වරකට නම්බර් එක දාන්න බැරිනවා මං හිතන්නේ. 4 5 මොකක් හරි එකක් මිස් වුණාද? 3 ඔව් 4 වෙනි එක මිස් වුණා ළමයි. පොඩ්ඩක් ඉන්න බය වෙන්න එපා. ඒතර මේක ඇත්තටම මේ මම මේ පිළිවෙල චුට්ටක් බලාගන්නේ නැත්තම් ඕක මේ මේක 5. එතකොට මෙන්න මෙයා 6 4 මිස් වෙච්ච එක ලියන්න මේක ඇති දෙයක් නේ. හරි නේද? 1 2 3 කරා මට 4 මග ඇරලා මම 5 ලිව්වේ 6 ලිව්වේ හරි. අපි දැන් එහෙනම් 4 දැන් ලියමු. කමන්නේ නෑනේ. ලෝ එකනේ කොහොමද ළමයි පිළිවෙල වැඩක් නෑ අපිට මේකේ 4. 4 idempotent law කියලා එකක් දීලා තියෙන ඇති දෙයක් නෑ. ඒකත් බූලියන්ම තමයි හැබැයි. උන්න ඔහොම එකක් දීලා තිනවා මොකක්ද කියලා අපි ඔප්පු කරගමු. පාඩම් කරන්නේ අපි තනියෙන් ඔප්පු කරගන්න. ඒතර පට්ට කොන්ෆිඩන්ස්. ඒතර බූලියන් වගු අරගෙන කියව පාඩම් කරන්න ඕනේ නෑ. අපි දන්නවා අපිට තනියෙන් වුණත් මේකේ රිසල්ට් එක මොකක්ද කියලා ඔප්පු කරගන්න පුළුවන්. රයිට් ආයෙ එකක් ඔයාලට දීලා තිනවා a+a කියන්නේ මොකක්ද කියලාත් හදා ගන්නලු. රයිට් අපි හදාගමුනේ. රයිට් ඒ කියන්නේ දැන් මේක හොයාගන්න බැරි නම් ඔයා කරන්නේ a වලට 0 දානවා. ඊළඟට a වලට 1 දාලා බලනවා. මොකද වෙන්නේ කියලා. දැන් a වලට 0 දැම්මොත් 0.0 මොකක්ද? රිසල්ට් එක 0. a වලට 1 දැම්මොත් මෙතනත් 1 මේකත් a 1. අවසානයේ ඔයාලට තේරෙනවා මේ දෙන්නම a නේ. ඇවිල්ලා තියෙන එක ඒකක රිසල්ට් එකක්. දෙන්නෙක් හිටියට වැඩක් නැහැ. දෙන්නෙක් හිටියට වැඩක් නැහැ. එක ඒකක රිසල්ට් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මට මේ A දෙන්නෙක් ලියන්න ඕනේ නැහැ වෙනුවට එකක් ලියන්න පුළුවන්. සිම්පල් හරි. ඒතර මේකේ එක්සැම්පල් ගත්තොත් එහෙම ඔයා A කීයක් ලිව්වත් ඔයාගේ ආන්සර් එක Aම තමයි. ඒතර ඔයා හිතයි සර් A විතරද කියලා නෑ. අන්න ඒකනේ වහල්භාවය කියලා කියන්නේ. හරි. එහෙම නෙමෙයි. A + B මේකෙන් අදහස් කරන්නේ ඇත්තටම A නෙමෙයි. එකම පදය and වෙනවා නම් ඒ වෙනුවට එකක් ලියන්න පුළුවන්. එකම පදේ and වෙනවා නම් ඒ වෙනුවට එකක් ලියන්න පුළුවන්. and එකම පදය and වෙනවා නම් එකම පදෙම මෙයාම තමයි මෙයත් එක්ක and වෙලා තියෙන්නේ. යාම තමයි මෙයත් එක්ක and වෙලා තියෙන්නේ. ඒ වෙනුවට ඔයාලට එක පදයක් ලියන්න පුළුවන්. දැන් අපි අරවට වහලුනොත් මොකද වෙන්නේ? අර a.a කියලා පාඩම් කරනවා. a.a එහෙම පාඩම් කරපු එක සමහරලාට මෙහෙම එකක් තිබුණොත් මොකද දන්නවද කරන්නේ? මෙහෙම එකක් කරොත් මෙතන a.a එකට a ලියලා ඊට පස්සේ ආපහු මෙතන a.a එකට ආයේ a එකක් ලියනවා. එතෙන්ට වැටෙනවා. එතෙන්ට වැටෙන්න එපා. හරිද? හරි එහෙනම් මං හිතන්නේ තේරෙනවා. දැන් ඊළඟට આવොත් මෙතෙන්ට a+a. ඔන්න අපි assign කරනවා a සමානයි බිංදුව. මෙතෙන්ට බිංදුව දැම්මොත් බිංදුව ධන බිංදුව කීයද? බිංදුවයි. ඊළඟට මෙතෙන්ට 1 දැම්මොත් කීයද? මෙයාට 1 දැම්මොත් 1 ධන 1 කීයද? අන්න 1 ධන 1. මොකක්ද? 2යිද? නෑ මේ ඇවිල්ලා බූලියන් නේ. මෙතන නිකන් on 1 ධන 1 ඔතන 1යි. අන්තිමට ඔයාලට තේරෙනවා මේ එක ඒකක රිසල්ට් එකම තමයි එන්නේ අවසානයේ මේ. ඒ 2 3ක් ප්ලස් වුණත් එකක රිසල්ට් එක තමයි එන්නේ. හරිද? වෙනස් වෙන්නේ එකක රිසල්ට් එක. හරි. ඒක නිසා අපි මේ ඔක්කොම ලියලා වැඩක් නැහැ. මේ වෙනුවට එක ඒකක් ලියමු. කීයක් ප්ලස් වුණත් වැඩක් නැහැ.
එක මෙතන අදහස් කරන්නේ a කියන එකට වඩා එකම පදේ O වෙනවා නම් ඔන්න එක්සැම්පල් හරි. කමක් නැහැ නේද මේ 4 අතේ ලියුමට අවුලක් නැහැ නේ ඔලුවටනේ දාගන්නේ නේ ඔලුවට දාගන්නේ ඈ කෙලින්ම ඔලුවට දාගන්න. අපි ගමු a.b bar plus a.b bar එකම පදය ප්ලස් වෙලා තියෙනවා. ඉතින් මේක හදන්න දෙයක් නැහැ. ඒ වෙනුවට එක පදයක් ලියනවා. සිම්පල්. කීයක් දෙකක් නෙමෙයි ඈ තුනක් ආවත් ඔච්චර තමයි. තුනක් ආවත් ඔච්චර තමයි ඈ. රයිට් හරි. නියමයි. දැන් ඔය කතා කරේ මොකද්ද? හතරවෙනි එක. හතරවෙනි එක අර මැදි මෙසේජ් එක. හැබැයි අපි අවසන් කරේ ඇත්තටම කීවෙනි එකෙන්ද? අපි අවසන් කරේ 6. එහෙනම් මං එනවා ටක් ගාලා 7ට. 7ට. right දැන් මං හිතනවා අර අපි කලබලේ දැන් මේකේ අන්තිම ටිකත් කරගන්න පුළුවන් නම් හොඳයි. හරි. මේ බලන්නකො වැඩක් නැති ලෝ එකක් නේ. මේක වැඩක් නැති ලෝ එකක් නෑයි. ඕනම ගණිතයක එකෙන් වැඩි මේ n කියන්නේ වැඩි කිරීමනේ මල්ටිප්ලිකේෂන්. දැන් 1 a කියලා කියන්නේ මුකුත් වෙන්නේ නෑනේ a නේ. එතකොට මං මේ 7 වෙනි ලෝ එක නේ. ඔලුවටවත් ගන්න එපා. එහෙම ලෝ එකක් නෑ කියලා ඔලුවේ තියාගත්තට කමන්නේ. right දැන් සමහර ගොඩක් ලෝස් අපිට ඇත්තටම ඔලුවෙන් ඇබ්සන්ට් කර ගන්න පුළුවන්. ඇත්තටම ලෝස් ටික ඔලුවෙන් ඇබ්සන්ට් කර ගන්න පුළුවන්. පැහැදිලිද? right හරි. ඒකට හේතුව තමයි මොකද ලෝස් එහෙම 12 පාඩම් කරන්න දෙයක් නෑ. හරි දැන් මේ බලන්නකො මේ එකෙන් වැඩි කරොත් එහෙම ඉතින් බිඳුවෙන් වැඩි කරොත් ඕනෑම ගණිතයක 0 into something 0 into something 0 1 into something something නේද 1 නෙමෙයි සාමාන්‍ය ගණිතෙත් මේක normal mathematics ඈ දැන් මම ආයෙ රිවයිස් එකක් කරන්නම් අන්තිමේට ආයෙත් දැන් මේ ස්ට්‍රෙස් අඩු කරගන්න දැන් මේ රිවයිස් එක කරොත් තේරෙයි අපි මේ තාම දැන් ලෝස් 7ක් විතර කතා කළාද මේ ලෝස් 7ෙන්ම අපිට ඇත්තටම බූලියන් කියලා ආවේ දෙකක් විතර. අනිත් ඔක්කොම මේ normal mathematics වල අපි follow up කරන disciplines. සමහර ඒවා මේ වගේ මේවා discipline නෙමෙයි මේවා කෙලිම calculations answers. බොහොම simple answers normal mathematics වල සමහර ඒවා ඔයගොල්ලෝ දැක්ක discipline. අර bracket එක තියන්න එපා අයින් කරන්න. ඒවා discipline. ඒවා ඉතින් පාඩම් කරන්න දෙයක් නෑ ළමයි. right අපි එමුකෝ ටක් ගාලා okay මං හිතනවා 8 වෙනි 7 වෙනි ලෝ එකේ ඔච්චරයි ඉවරයි. ගණන් ගන්නවත් එපා වැඩක් නෑ. 8 වෙනි ලෝ එක තියෙනවා. අන්න ඒකේ පොඩි දෙයක් තියෙනවා නේ. පොඩි දෙයක් කිව්වට ඒක තමයි පොඩ්ඩයි ස්ටඩි කරපුවම හරි. දැන් මේකත් මං කියන්නේ පාඩම් කරන්න නෑනේ මේවා. අපි බලනවා තනියෙන් ඔප්පු කරගන්න. මෙතනින් එහාට බූලියන් ලෝස් තියෙන පාඩම් කරන්න නෙමෙයි මතක නැත්තම් තනියෙන් කොලයක් අරගෙන වැඩේ කරලා බලන්න. එච්චරයි. ඉතින් එහෙම කරලම මතක තියාගන්න. එහෙම නැතුව පාඩම් කරලම කොලේ දිහා බලන් ඉඳලම මතක තියාගන්න එපා. ඔප්පු කරලම මතක තියාගන්න. ඔප්පු කරන්න. right. මේ මම ඔප්පු කරනවා. මම ලියන්නේ නැහැ මේ පැත්තේ. මම බලනවා හරි. a+1 දන්නේ රිසල්ට් එක. a+1 මොකක්ද කියලා බලන්න මම a වලට 0 දාලා බලනවා. මොකද වෙන්නේ? a වලට 0 දැම්මොත් 0 + 1 1. right. ඊළඟට මම a වලට 1 දාලා බලනවා. a වලට 1 දැම්මොත් මෙතන 1 නේ 1 ප්ලස් මේක කොහොමත් 1 නේ දන්නවා මොකක්ද 1 + 1 මේ බූලියන් එසවන 1 දැන් මොනවා කරත් ආවේ 1 නේ වැඩක් නැහැ a වලට 0 දැම්මත් ආවේ රිසල්ට් එක 1 a වලට 1 දැම්මත් ආවේ 1 ඔච්චරයිනේ a වලට දාන්න පුළුවන් සෙල්ලම් ටික ඉතින් +1 කියලා එනවා කියන්නේ මොකක්ද එහෙනම් ලොවෙත් 1 ඒතර ඕක ඇත්තටම a + 1 1 කිය පාඩම් කරන්න එපා something + 1 something ඕනෑම දෙයක් +1 1 අදහස් කරන්නේ මෙහෙම එක්සැම්පල් මේ දැන් දෙන්න යන්නේ උදාහරණයක් එක්සැම්පල් එකක් හැටියට දෙනවා නම් ඔන්න මම ගන්නවා a.b bar + 1 මොකක්ද something මේ something +1 1 මේ something එක 0 වෙන්න පුළුවන් මේ something එක 1 වෙන්නත් පුළුවන් 0 වෙන්නත් පුළුවන් 1 වෙන්නත් පුළුවන් දැන් මේ something එක 0 වුණොත් 0 + 1 නේ 0 + 1 කියන්නේ 1 මේ something එක 1 වුණොත් ඇත්තටම මේ වලින් එන්නේ 1 0 විතරනේ නේද අර something එක 1 වුණොත් 1 + 1 කියන්නේ බූලියන් නේ 1 + 1 2 නෙමෙයි බූලියන් නම් මේක on
හරි සිම්පල් නේ. හරි ඕනෑම කම්ප්ලෙක්ස් එක්ස්ප්‍රෙෂන් එකක බැරි වෙලාවත් +1 කියලා આવොත් සම්පූර්ණ රිසල්ට් එක 1 වෙනවා. පැහැදිලිද? හැබැයි පරිස්සම් වෙන්න මේ වගේ තැන් වලට මම ලියන එක්සැම්පල් එකක් මේ. දැන් ඔයාලට තියෙනවා a.b plus a.c bar b bar dot c bar dot d plus 1 නේද? දැන් අපි ප්‍රයොරිටි දෙන්නේ මොකටද? බ්‍රැකට් තියෙන දැනට. දැන් ඔයා බ්‍රැකට් දැන් මෙතන +1 තිබුණාට මේ මුළු එක්ස්ප්‍රෙෂන් එකම +1 වෙන්නේ නැහැ. මොකද මේ බ්‍රැකට් එක ඇතුලේ මේ ටර්ම් එක තමයි මෙයත් එක්ක +1 වෙලා තියෙන්නේ. එතකොට මේ ටර්ම් එක 0 වෙන්න පුළුවන් 1 වෙන්න පුළුවන්. 0 + 1 1 එක්ක 1 + 1 1. හරි. එතකොට මේක සම්පූර්ණයෙන් 1 වෙනවා. මේක සම්පූර්ණයෙන් මොකක් වෙනවද? 1 වෙනවා. එතකොට ඔයාලට තියෙන්නේ වරහන ඇතුළේ 1 වුණා. a bar dot b plus a dot c bar මෙන්න මෙයා වරහන ඇතුළේ 1. ඉතින් වරහන ඇතුළේ 1 කියන්නේ ළමයි මල්ටිප්ලයි මනේ. ඉතින් වැඩක් නෑනේ. a dot c bar into 1 වැඩි කිරීම එක කියලා කියන්නේ මොකක්ද? a dot c bar ම තමයි. right මම හිතනවා very simple. right very simple. හරි තේරෙනවා. එහෙනම් ඔය අපි කතා කරේ 8 වෙනි law එක. 8 වෙනි law එක right. දැන් අපිට කතා කරන්න තියෙන්නේ 9 වෙනි law එකයි 10 වෙනි law එක 11 වෙනි law එක 12 වෙනි law එක. මෙන්න මේ 10 වෙනි law එකේ නම් 12 වෙනි law එකටම හරිද? law එකටම මේ ඔක්කොම එකම laws මේ 10න් තමයි 11 වෙනි law එක develop වෙන්නේ 12 වෙනි law එක develop වෙන්නේ. so 10 හරියට study කරොත් ඒක develop වෙන හැටි study කරන එක nothing. ඒක develop වෙන හැටි study කරන එක nothing. හරි? මම දැන් අපිට මේකේ ටයිම් එකක් තිබෙන්නේ නේ. හරි බය වෙන්න එපා. අපි ලස්සනට මේවා සාරාංශගත කරලා අවශ්‍ය දේවල් කරගෙන යන්. දැන් මම අද 9 වෙනි එක කියන්නම්. හරි. එතකොට අපිට ඉතුරු වෙන්නේ අර නැට්ටනේ. කලබල වෙන්න එපා. අනිවාර්යෙන් පන්තියට සම්බන්ධ වෙලා ලස්සනට හිමීට වැඩේ කරගෙන යන්. 9 වෙනි එක මම ලියනවා. නැත්තම් ඉතින් ඔය දැන් හරි අමාරුයි මේ වෙනකොටත් අපි වැඩේ තියාගෙන හිටියේ. දැන් අමහල්ලාට අන්තිම මොහොතේ කිනේම ඔලුවට යන්නෙත් නැහැ. ඔන්ලයින් වල හැටි එහෙමමනේ නේ. රයිට් 9 වෙනි. 9 වෙනි එක. 9 වෙනි එක අපි කවුරුත් දැන් හිතන්නේ වැඩිපුර පාවිච්චි කරන ඩිමෝගන්ස් ලෝ එක. 9 වෙනි එක නේ. එතකොට 9 වෙනි එකේ අපි ඩිමෝගන්ස් එනවනේ දෙවිදිහක් නේද? මොකක්ද? එකක් මෙන්න මෙයා. මේකත් ඔප්පු කරන්න ඕනේ ට්‍රුත් ටේබල් වලින් පුළුවන් ඔප්පු කරන්න ට්‍රුත් ටේබල්. දැන් ඔයා කරන්නේ ඇත්තටම මෙහෙම ජෝඩු වෙලා තිබුණාම ළමයි ගණන් හදන්න ටිකක් අමාරුයි. ගොඩක් තැන්වල හැබැයි පහසු තැනුත් තියෙනවා. මතකද අපි කලින් අර කතා කරා ෂෝක් තැන? මේ බානකෝ දැන් ඒක ඩිමෝගන්ස් දාලා ගන්න ගියා නම් එහෙම අපරාධේ. වැඩිපුර ගියාද අපි නෑ නේද? අයියෝ මන් දන්නේ වෙලාවකට. ඔව් නේද? කොතනද ඒක අපිට ආවේ? අයියර මං එක්සැම්පල් ලිව්වේ මතකද? 4 අතේ ලිව්වනේ නේ. එක්සැම්පල් 4 අතේ ලිව්වා. මේ නේද? මේ බලන්නකො මේ එක්සැම්පල් එකක් අපි කලින් ලෝ එකකට අදාළව මේ එකම කෙනා කම්ප්ලේන්ට් වුණාම එක ලිව්වේ. දැන් මේ වගේ එකකට ඩිමෝගන්ස් දාලා හදනවා සමහර. ඇයි දැන් ඩිමෝගන්ස් දැක්කම ගමන් තනි බා එකක් තියෙනවා කඩලා අනම්මනම් තෙල්ලන් ටික දානවා. අපරාධ එකපාර එක ලියන්න පුළුවන් තැනක්. ඉතින් ඒ වගේ සමහර තැන්වල ඩිමෝගන්ස් දාන්න ඕනේ නැහැ. ටිකක් වෙලා මේක දිහා කලබලෙන් හදන්න නැතුව පොඩ්ඩක් බලන් හිටියාම ඔලුවට එනවා මෙතන තියෙනවා මේ වගේ එකක් කියලා අපිට ආන්සර් එක ගන්න පුළුවන්. පැහැදිලි? ඒක නිසා ඒවත් කල්පනාවෙන් ඉන්න. නමුත් ඉතින් සමහර තැන්වල අපිට ඩිමෝගන්ස් ඇප්ලයි කරන්නම වෙනවා. මොකද ඒ ඇප්ලයි කරන එක පොඩි වාසියක් තියෙනවා. දැන් මම ඔයාලත් එක්ක ලබන සතිය අපි ගණන් හදනවා තව මේවා ඇප්ලයි වෙන විදිහට. ඒතර සුපිරියට ආයේ නැහැ ලෝකේ ඕනම ගාණක්. ලෝකේ ඕනම ගාණක්. මොකද ලෝකෙටම A levels වල විතරක් නෙමෙයි ඇඩ්වාන්ස් level ලෝකෙටම ලෝස් 12යි තියෙන්නේ. ඒ ලෝස් 12ම අපි ඉගෙන ගන්නවා. ඒ කියන්නේ ලෝකේ ඕනම ගාණක් ඔයාලට හදන්න පුළුවන්. right? එහෙනම් එහෙම බය නැතුව කරන්නයි තියෙන්නේ. ඩිමෝගන්ස් එකේ කියන්නේ සරලව මේ බායක දෙකට කඩන්නලු අකුරු තනි කරන්නලු. අකුරු තනි කරපුවාම හරිම ලේසියෙන් සමහර ගණන් එකපාර සිම්ප්ලිෆයි වෙනවා. මොකද මේකේ තනිය සැරයි තනිය කියලා අදහස් කරන්නේ තනි වේරියබල් එකක් આવොත් ඌ එන සැරයි. ඌ වටේටම පහර දෙනවා. ඒ පහර දෙන්නේ කොහොමද කියන එක අපි කතා කරමු බූලියන් එක්ස්ප්‍රෙෂන් සිම්ප්ලිෆයි කරද්දී. එතකොට ආය ප්‍රකාශනයේ පහර දෙන්නේ ආය කෑලි හැලෙනවා.
කෑලි හැලිලා එක්ස්ප්‍රෙෂන් එක සිම්ප්ලිෆයි කරනවා කියලා කියන්නේ දිග එක්ස්ප්‍රෙෂන් එකක් සරල ප්‍රකාශනයක් බවට පත් කරන එකනේ. හරි. එතකොට කෑලි හැලෙනවා කියන්නේ මාරු සිම්ප්ලිෆයි වෙනවා. ඉතින් මූ තනිය සරයි ඈ. right. එතකොට මෙන්න බායක කඩනවා මැදින් කඩනකොට ලකුණු මාරු වෙනවා. ඒ බාය එනවා මෙතනින් කැඩෙනවා ලකුණු මාරු වෙනවා. හරි. ඒක ඔප්පු කරන්න වෙන්නේ ට්‍රුත් ටේබල් එකේ. ට්‍රුත් ටේබල් එකක් අඳින්න ඕනේ. හරි මම එක ටග් ගාලා එකක් කියන්නම්. ඔයාලා තනියෙන් අඳ ගන්න කොහොමද මේක වෙන්න ඕනේ කියලා. හරි. එතකොට අනිත් ලෝස් වලටත් ඇප්ලයි කරන්න. හරි. අද අපි ලීව් වෙන්න කලින් මේ වැඩේ ටග් ගාලා කවර් කරගෙන මෙයන්. එතකොට මට නිදහසේ 10th 11th law 12th laws ටික මොකද මේවා වැඩිපුර ඇප්ලයි වෙනවා ප්‍රශ්න අමාරු කරන්න ඕන නම් මේ ලෝස් ටික ඒවා ලස්සනට බලමු. හරි මේකෙත් අපි බායක සෙපරේට් කරනවා. A වලට බාය එකක් වෙනම මැදින් කඩනකොට ලකුණු මාරු වෙනවා ඩොට් එක බවට එනවා. B බාය එකක් එනවා. පැහැදිලි? right. ඉතින් මේ විදිහට ඩිමෝගන්ස් ඔන්න ඔහොමයි හැදෙන්නේ. ඩිමෝගන්ස් මේ මට කියන්න ඕනුනේ right අපිට සමහරලාට මේ වගේ දිග බාය එකක් ආවොත් මොකද කරන්නේ? එතකොට ඉතින් කඩාගෙන යන්න තියෙන්නේ නේ. අන්න ඔහොම. ඔහොම යන්නයි තියෙන්නේ. හරි මම දැන් මේ ටිකක් වෙන කතාවක් මේ කියන්න ආවේ මට දෙක පාට මොකද්ද මම කියන්නේ ඉතින් ඩිමෝගන්ස් ලෝ shit හරි වැදගත් එකක් කියන්න හිටියේ කොහොම හරි මට ඒක දැන් කලබලෙට මතක නැති වුණා මොකද්ද කියන්න ඕනේ කියලා ඩිමෝගන්ස් වල වැදගත් මේක. ඔන්න ඒකනේ දැන් අපි මේක බැරි වෙලාවත් අද ස්කිප් කරා නම් ඕක දැන් ළමයි අහනවා මම ළමයිනේ මොකද කරේ? අපි කී සතියේ 9 වෙනි ඩිමෝගන්ස් කතා කරා සර්. මොකද අපි එහෙමනේ ළමයිට මේක එළුවට එන්නේ නැහැ නේ එකපාර. right හරි. දැන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. ඩිමෝගන්ස් කඩද්දි පරිස්සම් වෙන්න ඕන තැනක් තියෙනවා. අපි හිතමු මෙහෙම එකක් තියෙනවා. a.b.c හරිද? මේකේ මතක ඇතුව ඔයා බායක කඩද්දි මගේ රීඩින් එක හොඳට බලන්න. ටෝටල් බායකක් තිබුණොත් ඒ ටෝටල් බායකට එළියෙන් ඇතුලේක නෙමෙයි මේ එළියෙන් ඉන්නේ. මුට බායක වැදිලා නැහැ. මේ. හරිද? වැදිලා නැහැ. ඔය වැදිලා නැහැ. මේ ඇන්ඩ් එකට උඩින් බායක ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ මේ සම්පූර්ණ බායකකට එළියෙන් ඇන්ඩ් එකක් තිබුණොත් මතක ඇතුව ඩිමෝගන්ස් දාදි බායක කඩද්දි ඔන්න මැදින් ලකුණු මාරු කරන්න මුන් දෙන්නට බා දෙක බෙදලා දෙන්න බ්‍රැකට් එක අනිවාර්යෙන් දාන්න. බ්‍රැකට් එක නොදා ලිව්වොත් සම්පූර්ණ ගාන වැරදි. මම ඒකට හේතුව ඕන්නම් කියන නෝමල් මැතමැටික්ස් වලින්. ඔයා කැමති නම් ආසනම්. සෝරි ඇයි එහෙම වෙන්නේ? ඒක ඔප්පු කරන්න පුළුවන් ඈ. එහෙම වෙන්නේ සාමාන්‍ය ගණිතයේ ඔය ප්‍රශ්නේ තියෙනවා. දැන් සාමාන්‍ය ගණිතය අපිට ටෝටල් බා නෑ. දැන් මෙතනත් අපි මොකද කරන්නේ? දැන් මේ බලන්නකො මෙහෙම කැඩුවොත් වෙන්නේ මොකද්ද කියලා. දැන් මෙතනින් බා නිකන් ඔහේ කඩනවා. මේ සමහර අය නිකන් කඩනවා. මේ a bar b bar .c සම්පූර්ණයෙන් වැරදි. මේක තමයි ගොඩාක් අය වරද්දාගන්නේ. හැබැයි මේකත් මතක තියාගන්න. හරිද? එතන මම මොන්න ලිව්වා මේකේ මෙහෙම තිබුණොත් බලෙන් බ්‍රැකට් දාන්න එපා. ඔයා බලන්න ඕනේ සම්පූර්ණ බායකට එළියෙන් කොයි පැත්තක හෝ මේ වගේ ඇන්ඩ් එකක් තියෙනවා නම් ඒක එක පැත්තක වෙන්නත් පුළුවන් දෙපැත්තම වෙන්නත් පුළුවන්. එක පැත්තක වෙන්න පුළුවන් නේද? පේනව නේද? එක පැත්තක වෙන්න පුළුවන් මේ වගේ දෙපැත්තම වෙන්නත් පුළුවන්. එක පැත්තක හෝ තියෙනවා දැන් මේ පැත්තේ මුකුත් නැහැ. එක පැත්තක හෝ තියෙනවා විතර ඔයා බ්‍රැකට් දාන්න ඕනේ. දැන් මේක එක පැත්තක තිබුණා බ්‍රැකට් දැම්මා. දැන් මේක එක පැත්තකවත් ඇන්ඩ් එක නැහැ. තියෙන්නේ ප්ලස් එකක් විතර. මතක ඇතුව බ්‍රැකට් නැතුව කඩන්න. හරිද? ඒතර බායක කැඩුවා මෙතනින් ලකුණු මාරු කරා b බා ලිව්වා ප්ලස් c. අනවශ්‍ය ලෙස බ්‍රැකට් දාන්න එපා දැක්කද? දැම්මොත් අර මං කිව්වා වගේ සමහර අයට වැරදිලා c වලින් මල්ටිප්ලයි කරනොත් ඒක. බ්‍රැකට් දැක්කොත් එළියේ ඉන්න එකගෙන් වැඩි කරනවා. ඒ වගේ අපිට පැටලෙන තැන් එන්න පුළුවන්. ඒක නිසා අනිත් එක සමහරලාට මෙහෙම බ්‍රැකට් දාලා කොටු කරගත්තාම අර පිටින් තියෙන සිම්ප්ලිෆිකේෂන්ස් වලට මේක යොදා ගන්නත් අමතක වෙනවා. මොකද බ්‍රැකට් එකෙන් කොටු කරලා එයා නිකන් වෙන් කරලානේ හිතෙන්නේ අපිට. එතකොට අර එයාව තව තැනකට ඇප්ලයි වෙන එක අපිට අමතක වෙනවා. මෙයාව එක්ස්ක්ලූඩ් වෙනවා. ඒක නිසාත් අපි කියන්නේ පුළුවන් තරම් බ්‍රැකට් දාන්නම අවශ්‍ය තැන විතරයි අපි බ්‍රැකට් දාන්නේ. මෙතන දාන්නම ඕනේ මේකෙදි නැත්තම් වරදී. හරිද? දාන්න ඕනේ නැති තැන් වලට අනවශ්‍ය ලෙස බ්‍රැකට් දාන්න එපා. හරි ඒක තමයි මට ඩිමෝගන්ස් වල කියන්න තියෙන එකම දේ. ඉතින් මං හිතනවා අද දැන් ලෝස් අපි 9ක් විතර ඉගෙන ගත්තා. ඒවල ඇත්තටම රිවයිස් කරලා ඔලුවට දා ගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ආය ලෝස් ටික ඔයාලා ගාවත් ඇති.
ඒවා රිවයිස් කරන්න මොකක්ද මෙතන සිද්ධිය කියලා හොඳට ස්ටඩි කරන්න. හරිද? එතකොට මම ඒ ටික කරගෙන ආවන් පස්සේ ලබන සතිය අපි අනිවාර්යෙන් ගණන් හදනවා. ගණන් හදනවා කියලා කියන්නේ අපිට ලබන සතිය සෑහෙන දුරට මේක අවසන් වෙනවා. මොකද හේතුව අපිට මේ SOP expressions, POS expressions එක දවසේ ඇතුලේ මාර වැඩ ගොඩක් කරන්න තියෙනවා. දැන් මේ අපි ස්ටාර්ට්අප් එකක් ගත්තේ. ස්ටාර්ට්අප් එක නිසා අපිට මේකේ ඉස්සරහට තියෙන කොටස් ටික ඊටාම වේගෙන් කරගෙන යන්න පුළුවන්. මොකද මේ ස්ටාර්ට්අප් එක අපි හරියට ගත්තේ නැත්නම් අර ඉස්සරහට එන lessons ඒ කියන්නේ මේ පාඩමේ ඉදිරි කොටස් වලට එනකොට අපිට ඒවා හරියට apply වෙන හැටි ඔලුවට එන්නේ නැහැ. ඒ නිසා basics ටික ඊටාම වැදගත්. ඉතින් මොකද අපි දන්නවා laws එහෙම මේ පාඩම පුරාවටම apply වෙනවා. ඒ නිසා මම laws ටිකවත් එක්ක හරියට කතා කරේ නැත්නම් ඒක ලොකු ඉෂුව එකක් ඉස්සරහට බොරුවට මම ලෙසන් එක කව කරා ළමයි දැන් ඔන්න මගේ ඇඟ ගලව ගත්තා වගේ එකක් වුණොත් එහෙම ඔයාලා නිකන් පන්තියකට සහභාගී වෙනවා විතරක් වෙනවා. සමග රෙස්පොන්සිබිලිටි එකක් තමයි මේ පාඩමේ ඉදිරියටත් මේ ලෝස් ඉතාම වැදගත් නම් බූලියන් එක්ස්ප්‍රෙෂන්ස් එක හරියටම මෙතනදී කියලා දෙන්න ඕනේ. මොකද අර ට්‍රාන්ස්ලේෂන්ස් වලත් අපිට බූලියන් එක්ස්ප්‍රෙෂන්ස් ඕන වෙනවා. රයිට් හරි මම හිතනවා. එහෙනම් ඔන්න අපි උඩරිම මැක්සිමම් ලෙවල් එකට ගෙනාවා. වා 10 11 12 අපි next week එකේ කතා කරමු. අනිවාර්යෙන් වෙලාවට සම්බන්ධ වෙන්න. අර අපි LMS එක තියෙනවා academics.lk එකේ රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් මොකද අපි ඊළඟටත් ඉස්සරහට link එක එතෙන්ට දානවා. දානකොට ලේසියෙන් වාට එතෙන්ට log වෙලා බලන්න පුළුවන්. රෙකෝඩින්ග්ස් අවශ්‍ය වෙලාවට ඉල්ල ගන්න ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් අපි අද දවසට සමුගමු. හැමෝටම good night. එහෙනම් ආයිබෝවා. right ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ලියු වෙන්න එපා. මේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒවත් විසඳගෙනම යන්න. ඒක next week එකට කල් දාන්න එපා. මම waiting ඉන්නවා. ඔයාලා මේක ප්‍රශ්න අහනකම් අහන අයට උත්තර දීලා ෂේප් එකේ වැදගත් නම් අපි next week එකට ඒ ප්‍රශ්නේ අරගෙන යන් මේ මතක් කරලා කියන්න මේ ළමයා මෙහෙම ප්‍රශ්නයක් අහලා තිබුණා. හරි වටින ප්‍රශ්නයක් කියලා අනිත් අයටත් වැදගත් වෙන විදිහට. හරිනේ? හරි. එහෙනම් හරි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අපි අද නවත්තමු ඈ.